තිරයක් ඔස්සේ තරඟ නරඹන්නට ඉඩ අවකාශය ලබා දී තිබෙනවා මේ පිටිය තුල. එතන පීපල් ලීසින් ආයතනයේ ඔහුගේ පුළුල් තිරය ජංගම රථයේ පුළුල් තිරය දැන් ඔබට දැක ගන්නට හැකියාවක් තිබෙනවා. මේ ඔස්සේ ඔබට තරඟ නරඹන්නට ඕනෑතරම් ඉඩ අවකාශයක් තිබෙනවා. ඊට එහා ලෝකයට මේ තරඟමාලාව රැගෙන යන ෂායි ස්පෝර්ට් අපේ කණ්ඩායම දැන් මේ සජීව මුදා හැර තිබෙනවා ලෝකයට මේ තරගය නරඹන්නට ක්‍රීඩාලු හිතේ තියෙන ඔබට අවශ්‍ය නම් මේ තරගමාලාව සිල්වස්ටා මේ ක්‍රීඩා සමාජයේ පවත්වන ලබන තරගමාලාව ලොව ඕනෑම තැනක සිට නරඹන්නට හැකියාවක් තිබෙනවා ඔබට ආදරණීයව සිහිපත් කරනවා. ඉතින් ඔබේ දංගම දුරකථන ඔස්සේ මේ තරග නැරඹීමට ඔබට ඉඩ අවකාශ ලැබී තිබෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරනවා මේ එන්න සියසින් දැක බලා ගන්නට හැකියාවක් තිබෙනවා. මේ රතඹ අබගස්තෝ මහජන ක්‍රීඩා පිටිය සම්බන්ධනොත් ඔබට දැක ගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ආරම්භක සංඥාව ලබා දෙනවා. සුදනම් ආරම්භක පිටිකර යුගල ජේෂ්‍යංක 18 සහ ජේෂ්‍යංක 75 පැලඳ ආරම්භක යුගලේ සම්බන්ධ වීට ප්‍රථම පන්දු යවන්න ආරම්භය ප්‍රථම පන්දුව ලබා දෙන්නේ ලෝපුටොස් පන්දුවක්. නමුත් මේ මැනවින් පිට ලබා ගන්නට ශක්තිමත් පහරක් පිටිනේ පිට එල්ල කර ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ආරම්භක සම්බන්ධතාවය බිඳුවේදීම බිඳ දමනවා නැත්නම් ගෝල්ඩන් ඩක්‍රමේ දැවි යාමක් හසු කර ගන්නවා. ප්‍රථම සම්බන්ධතාවයේ දීර්ඝ කන්නට ඉඩ අවකාශය ලබා දෙන්නේ මේ දෙදෙනා අතර ක්‍රීඩාලු ඉදිරි කිසිුණත් ෆයිටර්ස් කණ්ඩායම දැන් කිංස් කණ්ඩායමේ ආරම්භක කඩුල ඉවත් කර දමනවා. මේ ආරම්භක යුගලෙන් එක් පිටිකරුවෙක් ඉවත් කර දමන විට ලකුණු නොලබා ක්‍රීඩා පිටියෙන් සමුගන්න ආකාරයක් අපට දක්වනවා. කිංස් කණ්ඩායමේ බලාපොරොත්තු ප්‍රබල බලාපොරොත්තු ක්‍රීඩකයාගේ මහිතන් නික්මයාවක් අපට දක්වන විට නවක පිටිකර සම්බන්ධ වෙන්නේ ප්‍රිය ක්‍රීඩාලු ඉදිරි සියම් නායක පිටිකරුවා බොහෝ බලාපොරොත්තුක් තිබෙනවා. ලයිස්ටේ තුන්වන හැටියට සම්බන්ධ වන විට නාස්ට්‍රයික දෙසින් රැඳී සිටිනවා ප්‍රිය ක්‍රීඩාලු ඉදිරි ජන්සිල් මෞලවිතුමා සම්බන්ධ වී තිබෙන නස්රාජ් දෙසින් ජේෂ්‍යංක 18 පැලඳ ජේෂ්‍යංක 333 පැලඳ නවක පිටිකරු සම්බන්ධ වීමට දැන් සුදනම් ආරම්භක පන්දුව විකටුවක් බවට පරිවර්තනය කරගත්තා. මේ පන්දුව වන සාර්ථක ඵල නිලා ගන්නවා. ප්‍රථම පන්දුව තුල නැවත ඕද විකටාන්තයේ නෙවර සාර්ථක පිටින් ආක්‍රමණය තරම් සාර්ථක නොවන ආකාරයක් අපට දක්වනවා. ප්‍රධාන විසුතුමා සංඥා කරන්නේ ආත්‍රික ලකුණු පෝෂණය කිරීමක් පිටපන්දුවක් හැටියට සංඥා කරන විට ලකුණු ලබා ගැනීම ආත්‍රික ලකුණකින් අපට දක්වනවා. කිංස් කණ්ඩායමේ නැවතත් යොමු කරන ආරක්ෂිත කාර්ය ඉතාමත් සාර්ථකයි. ඉතාමත් මම හිතන්නේ ඔහුගේ පාදය අසල පන්දු පත්ති නැත්නම් සාර්ථක පන්දු පත්‍යක් සිදු කර ගන්න ආකාරයක් අපට දක්වනවා. මෙවැනි පන්දු තමයි අවශ්‍ය වන්නේ මේ ප්‍රබල පිටිකරුවා මෙල්ල කර ගන්නට මේ පන්දු යවන්නන් තුලින්. නැවතත් පිටින් ආක්‍රමණය තමයි සාර්ථකයි. මා දකින මොහු පිළිබඳව සියම් පිළිබඳව මැනේ වටහා ගැනීමක් ඔබ පිළිබඳ අවබෝධයක් තිබෙන ආකාරයක් මා දකිනවා මේ පන්දු යවන්න තුළ. ඒ අනුව පතිතයන් මැනවින් සිදු කරන පන්දු සංකලනයකට. නමුත් ප්‍රබල ඉල්ලීමක් ඉහළයි නිෂ්ප්‍රභාකරන ආකාරයක් අපට දක්වන තරම පායන දිශින් බරවන්නට යොමු කරන පන්දුව පිටියේ දැවටුණා ඉස්සා නිල්ලීමක් කරේ. නමුත් ඒ නිෂ්ප්‍රභාකරන ආකාරයක් අපට දක්වන ප්‍රකිඩාලු හිතෙනි කිසිුණත් හානියක් නැහැ. ශ්‍යාම් තාමත් රැඳී සිටින කඩුල්ලේ වරම් හිමි කරගන්න ආකාරයක් අපට දක්වනවා. කිසිුණත් සාර්ථක පන්දුවරයක තිබෙන ආකාරයක ආරම්භක පන්දු යවන්නගේ වගකීම ඊටමත් විශිෂ්ට ආකාරයෙන් සිදු කරනවා. එක් ලකුණක් පමණයි නැවත පිටේ ඉන්න දේශීය යොමු කරන පන්දුව. නමුත් ඒ පන්දු කරට ඇතුළත් පන්දුවක් ලෙසින් නිහඬතාවල තුලින් අපට දක්වන සාර්ථක පන්දුවක් යොමු කරන විට තිත් පන්දුවක් හැටියටයි සඳහන් වන්නේ ප්‍රිය ක්‍රීඩාලු හිතුරි. නැති වෙනවා තමක් සීමාන්තයේ ඒවර කිසිදු සමාවක් නැහැ. ශ්‍යාම්ගේ පිට දැන් ශබ්ද නගරා මීටික දෙසින් පන්දු පතිතය බවුන්ඩරි සීමානිය පිට සිදු කරන ආකාරයක් අපට දක්වන ලකුණු 6ක් බට පරිවර්තන වෙනට ඔහුගේ පිටෙන් ලබාගත් වූ ලකුණු 6 සමග හතමේ ලකුණු සංඛ්‍යාව මෙවිට ලකුණු 7 දක්වා හිනංවා ගැනීමක් සමග ප්‍රථම පන්දුවරය නිමාව දක්වන ප්‍රථම පන්දුවරය ප්‍රිය ක්‍රීඩාලු හිතුනි සමග වෝරියන්ස් කණ්ඩායම කිසිුණත් පන්දු පහක් ඉතාම සාර්ථක පන්දු පහක් බවට පරිවර්තන වෙනට ඔහුගේ පායින් ඉලක්ක කරගත්තා වූ පන්දු තරමක් දුර්වල පන්දුවක් පෙර පන්දුව තරමක් තුරට සාර්ථක වුණා. පායින් දෙසින් යොමු කරන පන්දුව සිවන පන්දුව හැටියට යොමු කරන විට නමුත් අවසන් පන්දුවේ සාර්ථක කරගන්න ඉඩ අවකාශ නැහැ. සියම්ගේ පිට ක්‍රියාත්මක වුණා. ලකුණු 6ක් බවට පරිවර්තනය වෙන්නට ඉඩ අවකාශයක් ලැබුණා සියම්ගේ පිට තුලින්. ඒ සමග සමස්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි. දැන් මේ වෙනට දැන් නවක පන්දු යවන්නක් ඇඳවාගෙන තිබෙනවා ප්‍රකිඩාලු හිතුනි. දෙවන පන්දුරේ කිංස් කණ්ඩායමේ
නෆ්ලාන් කැඳවාගෙන තිබෙන්නේ ප්‍රිය ක්‍රීඩාලු හිතුවතුනි නෆ්ලාන් කිංස් අනුවත් නාමකින් ප්‍රචලිතයි ශ්‍රමස්ස ශ්‍රී ලංකා පුරාම සැහැල්ලු පන්දු කරලිය තුර තමාගේ නාමය සදා අමරණීය නාමයක් බවට පරිවර්තනය කරගත්තා වූ පන්දු යවන්නේ කැටියට අපට දක්වන විට ප්‍රථම පන්දුව කිසිදු සමාවක් නැහැ ප්‍රිය ක්‍රීඩාලු හිතුවතුනි මවුලතුමාගේ පිට ක්‍රියාත්මක වුණා ඒ ලකුණු 6ක් බවට පරිවර්තන වුණා ලෝනොන් දෙෂින් ලකුණු 6 සමග ඔහුගේ ලකුණු ලබාගෙනම දැන් අහම්රම කර තිබෙනවා ප්‍රිය ක්‍රීඩාලු හිතුවතුනි මා දැක තිබෙනවා මවුලවරුන්ගේ උලමවරුන්ගේ ක්‍රිකට් තරගමාලා තුළ මේ මවුලතුමාගේ පිට තර්ජනයක් වාට පරිවර්තන වෙනවා පන්දු යවන්නන්ට එව තරගමාලා තුළ මා දැක තිබෙනවා ඔහුගේ සහජ හැකියාවක් ප්‍රිය ක්‍රීඩාලු හිතුවතුනි දැන් නෆ්ලාන්ට ප්‍රථම පන්දුව ලකුණු 6ක් වාට පරිවර්තන වෙනවා ආරම්භක පන්දුවේ ප්‍රථම පන්දුව විකටුවක් වාට පරිවර්තන වුණා දැන් දෙවන පන්දුවේ ප්‍රථම පන්දුව ලකුණු 6ක් වාට පරිවර්තන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි සමස්ත ලකුණු සංඛ්‍යාව ආරක්ෂාකාරී පහරක් එල්ල බෑක්වර්ඩ් පොයින්ට් කලාපයෙන් පන්දුව තල්ලු කරන විට එක් ලකුණක පැතිමාරුවක් ලබා ගනිමින් 14 වන ලකුණ බවට එක්වන ලකුණු පුරවට ප්‍රිය ක්‍රීඩාලු හිතුවේ නැවතත් මේ දෙදෙනා කඩුල ආරක්ෂා කරගැනීම ස්ථාවර වන ආකාරයක් මා දකිනවා නමුත් ඒ තමයි සිදු වෙන්නේ මොකද ආරම්භක සම්බන්ධතාවයේ ලකුණු බිඳුවකින් බිඳ වැටීම ප්‍රබල පීඩනයක් එල්ල කරනවා පසුපෙළ පැමිණෙන්නට ඒ මා හිතන්නේ මගහරවා ගන්නට මේ විකටුව අනිවාර්යයෙන්ම රැක ගැනීම ඔවුන් ස්ථාවර වීම අත්‍යවශ්‍යම කාරණාවක් ප්‍රබල කරන ඒවර සාර්ථකයි දැන් මේ ශාම්ගේ පිට නිහඬ කරන්නට සමත්කම් දක්වන්නේ ප්‍රිය ක්‍රීඩාලු හිතුවේ නාෆ්ලාන්ගේ පන්දුරට එල්ල කරන දෙවන 6 පාර බවට පරිවර්තන විට සමස්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 20 බවට ඉහළ නංවා ගැනීමක් අපට දක්වනවා. ඔහුගේ පිටෙන් එල්ල කරගත්තා වූ දෙවන 6 පහර ප්‍රිය ක්‍රීඩාලු හිතුවේ ශාම්ගේ පිටෙන් ඊටමත් මා දකිනවා මවුලතුමා උත්සාහ ගන්නවා ඔහුගේ කඩුල ආරක්ෂා කරගෙන ස්ථාවර වන්නට පිටිය තුල ඉතින් මම හිතන තන්ත්‍රය තුල ඔහු ස්ථාවර වන්න විට අවස්ථාව ලබා දෙනවා ප්‍රබලයට ශ්‍යාම්ට අවස්ථාව ලබා දෙනවා පහරවල් දියත් කරන්නට මේ තමයි සිදුවිතේ දෙදෙනා අතර මම හිතන්නේ සංනිවේදනය අනිවාර්යෙන් තිබිය යුතු අවබෝධයක් තිබිය යුතු දෙදෙනා කතිකා කරගත යුතුයි ප්‍රිය ක්‍රීඩාලු හිතෝතුනි කෙනෙක් ස්ථාවර යුතුයි අනික ප්‍රබල පහරවල් කරන විට ප්‍රිය ක්‍රීඩාලු හිතෝතුනි කිසුණත් දැන් මේ දෙදෙනා තමාගේ මේ පන්දියවනම් පිළිබඳව කියවාගෙන අවසන් ප්‍රිය ක්‍රීඩාලු හිතෝතුනි නැවතත් ගිවන නාෆ්ලාන් අන්ත්‍ය වෙනස් කර ගනිමින් එවරා තම සාර්ථක පන්දුව ප්‍රබල ඉලිමක් නිෂ්ප්‍රභාකරන ආකාරයක් අපට දක්වන බ්‍රොක්කොලි අසල පන්දු පතිතේ ඉතාම සාර්ථක පන්දුවක් මේ පන්දුව සාර්ථක පන්දුවක් වට පරිවර්තන වුණාට ඔහු අන්ත්‍ය වෙනස් කරගනිමින් යොමු කරන පන්දුව ශියා මෙල්ල කරගන්නට හැකි පන්දුවක් වට පරිවර්තන වෙන විට නැවත සූදානම් රවුන්ඩ් විකටාන්තයේ තෝරා ගැනීම දක්වන පිටිකරුවාට එරෙහිව ක්‍රියාත්මක වන්නට එවර සාර්ථක පන්දුවක් විශිෂ්ට පන්දුවක් ඉතාමත් විශිෂ්ට පන්දුවක් මේ සහ මුලින්ම මේ පන්දු දෙක තුලදීම ශ්‍යාම් පරාජයට පත් වුණා ප්‍රිය ක්‍රීඩාලු හිතුවතුනි මෙවැනි පන්දු යවන්නට හැකියාව තිබෙන පන්දු යවන්නේ නමුත් ඔහුගේ ආරම්භක පන්දු කිහිපය අසාර්ථක වුණා දැන් පටන් මේ තමාට තර්ජනක් වන පිටිකරුවා මෙල්ල කරගන්න සමත්කම් දක්වා මේ පන්දු දෙක තුල ප්‍රිය ක්‍රීඩාලු හිතුවතුනි බලමු දැන් ඔහුගේ පන්දුවේ තවත් පන්දුවක් යොමු කිරීමට සූදානම් තව සාර්ථක පන්දු දෙකක් අන්ත්‍ය වෙනස් කිරීම තුල ඔහුගේ පන්දු දෙක සාර්ථකත්වයක් ගොඩනගා ගන්නවා නැවත සූදානම් තවත් එක් පන්දුවක් ඉතර තිබුණා පන්දුරේ නිමා කිරීමට එක් පන්දුවක් ඉතර තිබුණා පන්දුරේ නිමා කිරීමට ප්‍රිය ක්‍රීඩාලු හිතුවතුනි දැන් සූදානම් නැවතත් තමක් සීමාන්තයේ රවුන්ඩ් විකට අන්තයේ අපිට යාර 30 සීමාව තුල ක්‍රිකට් රඳවාගෙන තිබුණ ආකාරයක් අපිට දක්වන පායින ශක්තිමත් කිරීමේ ඉතාම සාර්ථක පන්දු තුනක් සාර්ථකත්වයක් මා දකිනවා පන්දුරේ නිමා වන විට මේ තමයි සිදු කරගත යුත්තේ ප්‍රිය ක්‍රීඩාලු හිතුවතුනි තමන් තුල තමන් විශ්වාසය ගොඩනගා ගත යුතුයි මේ ආරාධනය එසේනම් රතුම ෆැල්කන්ස් කණ්ඩායම සමග ටයිටන්ස් කණ්ඩායම නායක දෙපට ආරාධනා කරනවා කාසිය වාසුලගා බැලීම සඳහා කාර්යාලයට වාර්තා කරන්න ටයිටන්ස් කණ්ඩායම නායකතුමා සමග ෆැල්කන්ස් කණ්ඩායම නායක දෙපටයි ආරාධනය කාසිය වාසුලගා බැලීම සඳහා හැකිතා ඉක්මනින් කාර්යාලයට වාර්තා කරන්න අර්ථ පොටියාග මයිදානයේ නඩේපුර පොටි රාතම ෆැල්කන්ස් අනිකුමදී පොල් රාතම ටයිටන්ස් අනිකුමන් අන්බෝඩ අලිකිඩොම් නාලේ සුචි පංගු විරෝධ කමිටු කාර්යාලයට ගොනුබඩ අන්බෝඩ කෙටකොලොම් අර්ථ පොටියාග මයිදානයේ නඩේපුර පොටි ටයිටන්ස් අනිකුමදී පොල් ಫಾಲ್ಕನ್ಸ್ ಅನಿಗೆ ಪೋಟಿ ನಾಳಿ ಪ್ರಗತಿ ಇರಂಡಾಲಿ ತಲೆಬರ್ಗಳು ಅವಸರವಾಗುವಂತೆ ಕಾರ್ಯಾಲಯಕ್ಕೆ ಬಂದು ಆ ಸೂಚಿ ಪಂಗು ಪುರುಬಡಿಯನ್ನು ಬೋರ್ಡ್ ಕೆಟ್ಟುಕೊಳ್ತಾವೆ යසුදලා ඊනිවේ තුන්වන පන්දුරේ ක්‍රියාත්මක කිරීම සඳහා කැඳවාගෙන තිබෙන්නේ
රෂීඩ් කැඳවාගෙන තිබෙනවා. මොහොමඩ් රෂීඩ් කැඳවාගෙන තිබෙන්නේ රෂීඩ් පිළිබඳව කතා කරන විට තවත් කණ්ඩායම ස්නාති දක්ෂ තුනිලාව ක්‍රිකට් නමුත් ඩ්‍රයිව් කිරීමක් අපට දක්වන ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් කිල්ල කර ගන්නා විට තාම සාර්ථකයි. ස්ථානගත කිරීම සාර්ථකයි. මා දකින්නවා ස්ථානගත කර තිබෙනවා. ලෝනෝල්ෆ් දෙදෙනෙක් රඳවාගෙන තිබිලා ඒ අතරිනු ස්ථානගත කිරීම මේ තමයි සහජ හැකියාව. මේ මෞලිතුමාගේ තිබෙන සහජ හැකියාව තමගේ කඩුල්ල ආරක්ෂා කරගමින් මේ නිරීක්ෂණය ඔහුගේ දැස් මත නිරීක්ෂණයක් කරනවා පිටිය තුල පන්දු වීමට ප්‍රථම ස්ථානගත කරන්නේ කොයි අන්තයේද කියලා ඔහු නිරීක්ෂණය කරමින් පන්දු පහදියක් තිබේ. උපක්‍රමශීලීව පන්දු පහදියක් තිබෙන හැකියාවක් තිබෙනවර තරමක් සාර්ථක පහරක් නොවේ. පිටේ යාත්‍රාක්‍රේ වැඩි යන පන්දුව කිසිුණත් බැකවර්ඩ් ස්කාලේ කලාපියම් පන්දු නතර කර ගන්නා පිට ලකුණක පැතිමාරුවක් අවස්ථාව ලබා දෙනවා දඩප්පුරයට. නැවතත් තමගේ අවස්ථාව ලබා දෙමින් ස්ට්‍රයික් එකේ දබා ලැබෙන ආකාරයක් අපට දක්වන ශ්‍යාම් සුදරම් ඒ සමග ලකුණු සංඛ්‍යාව වෙනසක් සිදු කර ගන්න ලකුණු 25 දක්වා හිලංවා ගන්නවා. මේ ක්‍රියාත්මක වන්නේ තුන්වන පන්දු ආලංකා ඩ්‍රයිව් කිරීමක් එවර කිසිදු සමාවක් නැහැ. පන්දු යවන්න තිදෙනාටම තමාගේ පිට තුලින් ප්‍රතිපහර ඉලක්කන ආකාරයක් අපට දක්වනවා ප්‍රකිඩාල් හුතුනි. මේ තමයි ඔහු තුල තිබෙන විශේෂත්වය ප්‍රකිඩාල් හුතුනි. මේ පිට සැහැල්ලු පන්දුව තුල තමාට තිබෙන සහජ හැකියාවන් ඕනෑම විටක ප්‍රදර්ශනය කිරීමට පිටිය තුල වික්‍රමයන් පාන්නට මේ සිත්තම තුල සිත්තරුවෙක් වෙන්නට ඔහුට හැකියාවක් තිබෙනවා ප්‍රකිඩාල් හුතුනි. සෑම පන්දු යවන්නන් අසරණ කරවන්නට හැකියාවක් තිබෙන ප්‍රබල පිටිකාරක ඒවර සාර්ථකයි. ආලංකාරයි ප්‍රකිඩාල් හුතුනි හැඩකාර පහරකින් වර්ණවත් කරනවා. ෆයින් ලෙක් කලාපය හරහා ලකුණු 6ක් පාට ඉතලා ආයාසකින් තොරව පහරවල් එල්ල කරන ආකාරයක් අපට දක්වනවා. දැන් තරමක් දුරට එන්නම මේ පිටිකරුවා තර්ජනයක් පාට පරිවර්තන වෙනවා පන්දු යවන්නන්ට ප්‍රකිඩාල් හුතුනි. එතනම් මේ අවසාන දැනුම් දීමයි ෆැල්කන්ස් කණ්ඩායම සමග ටයිටන්ස් කණ්ඩායම නායකත්වය හැකිතා ඉක්මන සම්බන්ධ විතුයි කාසිය වාසුරුගා බැලිමසනා මේ සාර්ථක තරගමාලාවක් ලීග් තරගමාලාවක් මේ පැවැත්වෙන්නේ ඒ නිසා මේ සහාය අවශ්‍යයි. මොකද කාලේ කළමනාකරීම අතිශයම වැදගත් කාරණාවක්. ෆැල්කන්ස් කණ්ඩායමේ නායකතුමා මපාස් ඔබට ආරාධනය ටයිටන්ස් කණ්ඩායමේ නායකතුමා මුජිත් ඔබ දෙපළට ආරාධනා කරන හැකිතා ඉක්මනින් ඔබේ සහාය අපට ලබා දෙන්න. මේ තරගමාලාව සාර්ථක කරගන්නට කාලේ කළමනා කරගන්න සිදු වී තිබෙන නිසා හැකිතා ඉක්මනින් අපි ආරාධනා පිළි අරගෙන මේ ස්ථාන සම්බන්ධ වී ඔබේ සහාය ලබා ගන්න කියන පණිවිඩය මතක් කරනවා. මීළඟ තරගය ඔබේ තරගයයි පැවැත්වෙන්නේ කාසිය වාසුරුගා බැලිමසන ඔබේ දායකත්වය ලබා දෙන්න කියන පණිවිඩය මතක් කරන විට ආලංකාරයේ පාදයක් පිම තමයි පන්දු පහදියක් කරතම ශ්‍යාම්ගේ වාසනාව තිබෙනවාද? ඒ ආවාසනාව පාට පරිවර්තන වෙනවා. ශක්තිමත් පහරක් දියත් කරන්න ඉඩ අවකාශයක් නැහැ ප්‍රකිඩාල් හුතුනි. ෂෝට් මිඩෝනි පන්දු උඩ පන්දු අක්‍රසින් රැක් ගන්නා විට දෙවන විකට්ටුව දැන් පිට වැටෙමින් තිබෙන්නේ කිංස් කණ්ඩායමේ රාජකීය නාමයක් ඉති කිංස් කණ්ඩායමේ බලාපොරොත්තු සහිත ක්‍රීඩකයා නැංගුරම් බඳු ක්‍රීඩකයා දැන් ක්‍රීඩා පිටින් සමුගන්නා විට ලයිස්ට්‍රේ සිව්වන්න දැන් ක්‍රීඩා පිටින් සම්බන්ධ වීම නියමිතයි ප්‍රකිඩාල් හුතුනි. ලකුණු සංඛ්‍යාව තාමත් රදී පවතින ලකුණු 39යි කඩුළු දෙකක් විද වැට විට නවක පිටිකරු සම්බන්ධ වන මනස් නවක පිටිකරුවා තාමත් ක්‍රීඩාවේ පිටියේ රැදිස්නා මෞලවිතුමා රැදිස්නා ප්‍රකිඩාල් හුතුනි. මේ තමයි ඔහුගේ තියෙන මේ ඉවසීමේ ගුණාංගයක් තිබිය යුතුයි ප්‍රකිඩාල් හුතුනි. මේ ඕනෑම ක්‍රීඩාවක් නියැලෙන විට ඉවසීම කියන කාරණාවත් අවශ්‍යයි. ඉතින් මම හිතනවා ඔහු ඉවසීමෙන් මම හිතන්නේ කටයුතු කරන ආකාරය මොකද තමාගේ කඩුල්ල කොතරම් වටිනවද කියලා දන්නේ කණ්ඩායම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් පමණයි. මොකද ඔහු කෙරේ විශ්වාසය තමයි ආරම්භක යුගලයේ හැටියට ක්‍රීඩා පිටට යොමු කර තිබෙන්නේ. ඒ විශ්වාසය තමයි රැකගනිමින් තමගේ පන්දු පහදියක් කරන ආකාරයක් අපට දක්වනවා. කිසිුණත් ශ්‍යාම්ගේ ඉවත්වීම සෑහෙන බලපෑමක් එල්ල කරාවිද කියලා බලමු. තාමත් ලකුණු 39 සීමාවේ රැඳී පවතින්නේ. මේ ලකුණු 39 සීමාව මේ වේගය කොතරම් දුරට රැකගෙන ඉදිරියට යාවිද මේ කණ්ඩායමේ කිංස් කණ්ඩායමේ නවක පිටිකරුවා සමග මෞලවිතුමන් දැන් සුදරම් නවක පන්දු යවන්න සෆ්‍රින් කැඳවාගෙන තිබෙන්නේ පන්දුරේ ක්‍රියාත්මක වන ඉනිමේ ක්‍රියාත්මක වන්නේ සිව්වන පන්දුරේ ඉනිමේ ක්‍රියාත්මක වන්නේ ප්‍රකිඩාල් හිතේ සෆ්‍රින් දිවරාවද විකටත් ඒවර පුල් කිරීමක් විතර සාර්ථක පුල් කිරීමක් නොවේ. කවුකොනේ නාෆ්ලන් පන්දු යොමු කරනවා. ලකුණක පැතිමාරුවක් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 40 දක්වා ඉහළම ගැනීමක් අපට දක්වනවා.
ලකුණු 40යි. මේ ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කිරීමේදී මෙවර දැවැන්ත පුළුල් මේ තරගමාලාවේ අපට දක්වන තිරයක් යොමු කර තිබෙනවා පීපල්ස් විසින් ජංගම රටේ ඕන දැවැන්ත තිරයක් ඔස්සේ මේ තරගය සජීවී ඔබට දැන් නරඹන්නට හැකියාවක් තිබුණා. ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ඉන්න මේ පිටියට මම හිතනවා සැහෙන වියදමක් මූල්‍ය වියදමක් සිදු කර තිබෙනවා මේ තරගමාලාවට සිල්වස්ටා ඒ සංවිධායකවරුන් ක්‍රීඩාලු හිතදී විශේෂම මා දකින්නවා තවත් කාරණාවක් තමයි මේ ඔවුන් ඊයේ දිනේ ප්‍රකාශ කළ ආකාරයටම සියල්ලක්ම යහපත් ආකාරයෙන් සිදු වෙමින් තිබෙනවා. විනය පිළිබඳ විශේෂම අධීක්ෂණ නිරන්තරයෙන් සිදු වෙනවා. ඒ නිසා ඔබ මේ පිළිබඳව දැනුවත් වන්න මොකද සමහර විට තරග තහනමකටත් ලක් වෙන්නට හැකියාවක් තිබෙනවා. විනය අනුව කටයුතු කිරීම අතිශයම වැදගත් කාරණා. මොකද දැන් මේ තරගයේ සිල්වස්ටා තරගමාලාව රතම ප්‍රීමියර් ලීග් තරගමාලාව ලෝකයක් නරඹන තරගයක් බවට පරිවර්තන වෙන්නට ඇතමුන් බලනවා ඔබේ හැසිරීම පිළිබඳව ක්‍රීඩාලු හිතදී. ඒ අනුව ඔබේ නාමයට කැලලක් ඇති නොවන්නට ඔබ කටයුතු කළ යුතුයි. නැතිනම් කැලලක් ඇති වුණාට පස්සේ ඒ මකන්නට තරමක් අසිරු කර්තව්‍යයක් ක්‍රීඩාලු හිතදී. ඒ නිසා තමයි අපි පුනපුනා කියන්නේ කැලලක් නොවන ආකාරයට පිටියේ රැඳිය යුතුයි කියන කාරණාවට ආදරයතු සිහිපත් වෙන. ඒ වෙනුවෙන් දෙදෙනෙක් යොදවා තිබුණා ඌවපන පොලිසියේ නිලධාරි මහත්මයෙක් සමග අපේ සබිකදුර ප්‍රදේශ සභාවේ සබිකදුර මන්ත්‍රීදුර දරන අපේ එතුමාත් රඳවා තිබෙනවා මේ අධීක්ෂණය වෙනුවෙන් කියන කාරණාව ඔවුන්ගේ නිරන්තර අධීක්ෂණයක් යොමු වෙනවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න. ඔබේ රතඹ නාමය ලෝකයට රැගෙන යන මොහොතේදී ඔබ පරිස්සම් විය යුතුයි. ඔබේ නාමයට කැලලක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්නට කියන පණිවිඩය මතක් කරන විට ලකුණු සංඛ්‍යාව වෙනසක් සිදු කර ගන්නවා. ලකුණු 47යි ලකුණු සංඛ්‍යාව මේ වන විට කිංස් කණ්ඩායමේ ලකුණු పూర్ව ක්‍රීඩාලු හිතතුයි. ඒක මතක් කරන ක්‍රීඩාලු තීමේ තරගමාලාවේ අනුග්‍රහ දායකත්වය යෝධ ශක්තියක් වාට පරිවර්තන වන අපේ අනුග්‍රහවරුන් නිරන්තරයෙන් ශ්‍රීපාත් කර යුතුයි. ක්‍රීඩාලු හිතේ විශේෂම සඳහන් කරනවා එසේනම් තරග සංවිධායකවරුන් තීරණය කරනවා කාලේ කළමනාකර ගන්නට ඉඩ අවකාශ ලබා දෙමින් අපි ඔබට ආරාධනා කරනවා ඊළඟ තරගයට ෆැල්කන්ස් කණ්ඩායම සමග ටයිටන්ස් කණ්ඩායමේ නායකතුමන්ට ආරාධනා කරනවා. ඉතින් මම හිතන්නේ ටයිටන්ස් කණ්ඩායමේ නායකයාගේ ප්‍රමාදය ඔබේ කාසි වාසිකින් තොරව ඔබට පන්දු රැකීම සිදුවන වගත් දැනුවත් කරන නිසා හැකිතා ඉක්මනින් ටයිටන්ස් කණ්ඩායම නායකතුමා හෝ යම් කිසි කෙනෙක් ක්‍රීඩා කණ්ඩායමේ සිටිනවා නම් හැකිතා ඉක්මනින් සම්බන්ධවන්න. ඔබට අසාධාරණයක් වන්නට පුළුවන්. ඒ නොවන්නට නම් ඔබේ සහාය අපට ලබා දිය යුතු වග ආදරයෙන් යුතුව ඉතින් නිසා නීතිය කඩ කරන්නට කිසිවෙකුට ඉඩ අවකාශයක් නැති බව සඳහන් කරනවා. ඔබ ප්‍රමාද වෙන තප්පරයක් ගානේ ඔබටයි අසාධාරණ සිදුවන්නේ කියන කාරණා ඔබට ආදරයෙන් යුතුව සිහිපත් කරන නිසා අපට සහාය ලබා දෙන්න මේ සාර්ථක තරගමාලාව දැවන්ත තරගමාලාවක් මේ කරනවා කියන්නේ තමගේ හිස මත ගින්දරක් තබාගෙන තිබෙන ආකාරයක් තමයි තිබෙන්නේ ක්‍රීඩාලු නිසා ඔබ සහාය ලබා දිය යුතුයි. අපේ සංවිධායකවරුන්ට සාර්ථක තරගමාලාවක් කරන්න ලකුණු සංඛ්‍යාව මෙවට ලකුණු 47යි කඩුල් දෙක අපිට වැටෙන විට ඒවර පාරක් කෙලකනවා. ලොනෝනේ පන්දු රකින්න ඒවර පන්දු බාර කරන විට ලකුණක පැතිමාරුවක්. ඒ ලකුණ සමග ලකුණු සංඛ්‍යාව ලකුණ සමග ලකුණු සංඛ්‍යාව ලකුණු මේ වන විට ලකුණු 48යි කිංස් කණ්ඩායමේ ලකුණු పూర్ව ක්‍රීඩාලු හිතදී කඩුළු දෙකක් විතර වැටි හමාරයි. මොකද දැන් මා දකිනා මේ පිටිකරුවන් දෙදෙනා ස්ථාවර වන ආකාරයක් තමගේ කඩුල්ල ආරක්ෂා කර ගැනීම අතිශයම වැදගත් කාරණාවක්. මොකද මුල් පෙළ කණ්ඩායමේ එවර උඩ පන්දු අත මේ ගිලී ගියේ පිටේ යට තාක්‍රේ වැදුණු පන්දු උඩ පන්දුවක් ලෙසින් කඩුළු රකින්න සෑහෙන පිටුපස සමයි රැකීමේ කර්තව්‍ය සිදු කරේ. නමුත් ඔහුට ඒ උඩපන්දුව රැක ගන්න ඉඩ අවකාශයක් ලැබෙන්නේ නැහැ. කිසිුණත් මේ උඩපන්දුව රැකගත්තා නම් මේ ප්‍රබල පිටිකරුවා ඉවත් කරන්නට තිබුණු අවකාශය ගිලී යනවා. කිසිුණත් තාමත් රැඳෙන්නට වාසනාවක් තිබෙනවා මෞලවිතුමාට ක්‍රීඩා පිටිය තුල. නැවත සූදානම් ඕද විකටාන්තේ පන්දුවරෙක්ට ආත්ම කිරීමට දිවෙනවා. තමක් සීමාන්තයේ සිට එවර පහරක් ඩ්‍රයි කිරීමක් තරම් සාර්ථක පාරක් නොවේ. මිඩෝනි පන්දු රකින්න අපේලා බාර කරන විට ලකුණක පැතිමාරුවක්. එය ලකුණු සංඛ්‍යාව ලකුණු 50 දක්වා හිලවවා ගැනීමක් අපට දක්වනවා. ලකුණු 50යි මෙවරට කිංස් කණ්ඩායමේ ලකුණු పూర్ව උන්ගේ නාමය කිංස් නැත්නම් රාජකීය නාමයක් වුන් යටතේ තිබෙන්නේ. ඒ රාජකීයත්වය කොතරම් දුරට මේ තරගමාලාවට වැදගත් වේවිද කියලා බලමු. මේ පිටිකරුවන් ඔස්සේ තමගේ රාජකීය නාමය කිංස් නාමය අවසානයේ දක්වා ගෙනියන්නට ඉඩ අවකාශ ලැබෙවිද කියලා බලමු. ඒ ඉඩ අවකාශය මේ පන්දු යන ලබා දිය විදිහවර සාත ෆ්‍රී ක්‍රීමක් ස්ථානගත කිරීම සාත්කයි.
ස්කාලේ ක්ලබ්ේ පන්දු රකින්න අතරමක තරම් වෙහසක් ගත්තේ නැහැ පන්දු නතර කර ගන්නට කෙසේ වුණත් ලකුණු 4ක් වාට පරිවර්තන වන විට සමස්ත ලකුණු සංඛ්‍යා ලකුණු 54යි මේ වන විට මෞලවිතුමාගේ පිටෙන් ලබා ගත්තා වූ ලකුණු 4ක් බාන පරිවර්තන වෙන අපේ ක්‍රීඩාලු හිතුනේ දැන් සුදලම් නැවත දිවනා තමගේ සීමාන්තයේ සිට එවර තමයි ඉල්ලීමක් එයා වයිට් පන්දු අක්‍රේෂින් ප්‍රධාන විශුද්ධතුමා සංඥා කරන ආකාරයක් අපට දක්වනවා නමුත් මොන ඉල්ලීමක් කරනවා නැවතත් තෙවන විනිසුරු දෙස යොමු කර තිබෙන ආකාරයක් අපට දක්වනවා මේ තරගමාලාවේ ක්‍රීඩාලුතිදී විමසීමක් ලක්වන ආකාරයක් අපට දක්වන මා දුටුවා සෑහෙන පිටේ ඉන්න දෙසින් යොමු කරන පන්දුව සෑහෙන දෝලනයක් සමග මා දුටුවා පන්දුව පිටේ ඉන්න දෙසින් නමුත් බලමු අපි අවසන් තීරණය කුමක් වේවිද තෙවන විනිසුරුතුමාගේ සහාය පතා තිබෙනවා දැන් මේ මොහොතේදී එදෙන වාසනාව තිබේද තාමත් මෞලවිතුමාට කිඩා පිටේ රැඳෙන්නට ඉතින් තමාගේ වගකීම මැනවින් තමාගේ කඩුල් ආරක්ෂා කරගනිමින් ස්ථාවර වන ආකාරයක් තැම්පත් වෙන ආකාරයක් මා දකිනවා. ඔහු දැන් කල්පනා කරනවා මේ පැමිණෙන පිළිවෙලටම යන ආකාරය ඔහු දැන් කල්පනා කරමින් ඔහු ස්ථාවර වන්නට උත්සාහ කරන ආකාරයක් අපට දක්වනවා. ආය නොදවන ක්‍රීඩකෙක් හැටියට සංඥා කරන අපේ ක්‍රීඩාලු හිතෝදුනි පන්දු කරට ඇතුළත් පන්දුවක් ලෙසින් දැන් අපට සංඥා කරන අපේ ක්‍රීඩාලු හිතේ තිත් පන්දුවක් හැටියට දැන් එක්වන්නේ මේ පන්දුරේ තුල අපේ ක්‍රීඩාලු හිතුනි සමග ලකුණු සංඛ්‍යාව තාමත් රැඳී පවතින ලකුණු 54 සීමාවේ රැඳී පවතින අපේ ක්‍රීඩාලු හිතුනි දැන් නැවත සුදරම් තමගේ සීමාන්තයේ සිට පන්දුරේ ක්‍රියාත්මක කිරීම සඳහා දැන් පිටිය සකසා ගන්න ආකාරයක් අපට දක්වනවා පායින දෙසින් රඳවාගෙන තිබෙනවා මිඩ් විකට් ස්කාලෙක් එත් එක්කම කවුකොන ඇවර කෙටි පන්දුව සාර්ථක උත්සාහය නමුත් පන්දුව ගිලී යන ආකාරයක් අපට දක්වනවා මිඩ් විකට් පන්දු රකින්න උත්සාහයක් ගත්තා නමුත් අසාර්ථක වී යන ආකාරයක් අපට දක්වනවා කෙසේ වුණත් මා දකිනවා මේ මෞලවිතුමාගේ පහරවල එතන ශක්තිමත් පහරවල් නොයි තාමත් පිටට යන්නට තාමත් උට පහරවල් එල්ල කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ මා දුටුවේ නැහැ තාමත් 6 පහරක් මෞලවිතුමාගේ පිටෙන් එල්ල කරන 6 පහරක් එල්ල කරගන්නට තාමත් උඩ ඉඩ අවකාශයක් ලැබෙන පිටිය තුල පන්දු පතිතයක් සමග ලකුණු 4 ලබා ගන්නා විට දැන් මේ වන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 50 ලකුණු 54යි ඒ සමග නවක පිටිකරු විකාස් සම්බන්ධ වෙන ආකාරයක් අපට දක්වනවා විකාස් ජෙස්යන් කානු නමේ පැල්ද කිංස් කනව තවත් බලාපොරොත්තු සහිත ක්‍රීඩකෙක් ප්‍රබල ක්‍රීඩකෙක් තුන්වෙනි ක්‍රීඩකෙක් දැන් මේ මොහොතේදී ඔහු ස්ථාවර වීතුයි තමාගේ කඩුල ආරක්ෂා කර ගනිමින් කෙසේ වුණත් තාමත් ආරම්භක යුගලයේ මෞලවිතුමා තාම රදිස්නා ක්‍රීඩා පිටිය තුල කෙසේ වුණත් තව ටිකටවත් දුවති දැවියාමකට හසු කර ගන්නා විට දැන් සුදරම් අකිල් නෆ්ලාන් කැදවාගෙන තිබෙනේ පන්දුරේ ඔහුගේ දෙවන පන්දුරේ ඉනිමේ ක්‍රියාත්මක කරන්නේ ප්‍රකීඩාලු හිතුනේ ඕද විකටාන්තයේ තෝරා ගනිමින් එවර සාර්ථක පන්දුවක් ප්‍රබල ඉල්ලීමක් තම සාර්ථකයි මා දකින්න ඔහුගේ පන්දු සෑහෙන ඔහු යොමු කරන පන්දු බහුතරක් මා දකින්න ප්‍රකීඩාලු හිතුනේ බ්‍රොක්කෝලේ අස්සල පතිත කිරීම අතිශයින්ම වැදගත් කාරණාවක්. මොකද මේ පන්දුව පතිත කිරීම තුළ පිටිකර සැහැණ අපහසුතාවයට පත් වෙන පන්දුවක් තමයි මේ බ්‍රොක්කෝලේ අස්සල නැත්නම් යෝකලතේ පත් කරන පන්දු සෑම විටම පිටිකරුවෙක් සැහැණ දුරට අසාර්ථක වෙන පිටිහර අසාර්ථක ඒවර නිපන්දුවක් හරි සංඥා කරනවා ප්‍රධාන සුතුමාත් නැවතත් නිදහස් පහරකට ඉඩ අවකාශය ලැබී තිබෙනවා. දැන් බලමු මේ නිදහස් පහර කොතරම් දුරට සාර්ථක කරගන්න ඉඩ අවකාශය තිබේද දුර්වල පන්දුවක් යොමු කරන නිපන්දුවක් බඩ පරිවර්තන විට යාද සෝදරම් ආවර සාර්ථක පහරක් එල්ල කරන විට ආවර නැවතත් දිවන තමක්ෂිමාතය ඇවර ප්‍රථම 6 පහරෝගේ පිත්තෙන් ලබා ගන්නා ප්‍රේක්‍රීඩාලුයි පිත්තෙන් ලබා දුණු නොපතිත ලෝපුඩෝස් පන්දුව මැනහින් වටහා ගත්තා ප්‍රේක්‍රීඩාලුති මේ පිටිකරුවා ස්ථාවරත්වය ගොඩනගා ගන්නා විට ඔබ අවස්ථාක්ෂයට ලක් කරන්නට එපා. ඔහු ප්‍රබල පිටිකරුවෙක්
මේ තාමත් ඔහුගේ හඩ නිහඬව තිබෙන මොහොතක ඔබ අවතක්ෂයට ලක් කරන්නට එපා. පන්දු යවන්න ඔහු කැළඹෙන්නට ගත්තොත් ඔබට දන්නවා දැන් නවත්තන්නට බෑ. ලෝක යුද සමයේ ඉරානයේ නවත්තන්නට බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා. එවැනි ක්‍රීඩකෙක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන් ප්‍රිය ක්‍රීඩාලු හිතතුනි. එවර සාර්ථක පන්දුවක් ගොඩලැන්තේ පත්ත කරන පන්දුව ප්‍රිය ක්‍රීඩාලු හිතතුනි. ටස්මික මහතා හැකිතා ඉක්මනින් කාර්යාලයට වාර්තා කරන්න. ටස්මික මහතා ඔබේ උදෑසන ආහාර සූදානම් වී තිබෙනවා. එය ලබා ගන්නට හැකිතා ඉක්මනින් කාර්යාලයට වාර්තා කරන්න. ටස්මික මහතානි ඔබටයි මේ ආරාධනය. දැන් නැවතත් අන්ත්‍ය වෙනස් කරගත්තා. මෙවැනි ප්‍රථම පන්දුරේ තුලත් මා දුටුවා ඔහු අන්ත්‍ය වෙනස් කර ගැනීම තුල ඔහුගේ පන්දු තුනක් සාර්ථක පන්දු තුනක් බවට පරිවර්තන කරා ඔහුගේ ප්‍රථම පන්දුරේ. දැන් නැවතත් ඔහුගේ දෙවන පන්දුරේ තුලත් නැවතත් තීරණය කරනවා අන්ත්‍ය වෙනස් කරගන්නේ. මොකද 6 පාරක් එල්ලවීමත් සමග පන්දු යවන්නන් තමාගේ තීරණ වෙනස් කරමින් මැනවින් ඔහු තීරණය ලබා ගන්නවා. මොකද මීළඟ පන්දුරට දිසේ නොවන්නට නම් ඔහුගේ තීන්දුව විනාශ විය යුතුයි. මා දකිනවා නෆ්රාන් ඒ සිදු කරන ආකාරයක් අපට දක්න වෙන. නැවතත් පුල්ටොස් පන්දුවක් පිට ලබා දෙන පන්දු ඉක්මන් ලකුණ වේගවත් ලකුණක දමා ගසනවා කඩුල්ලට ප්‍රේක්ෂිකාලු හිතදී කිසිුණත් ලකුණ පූර්ණ කරගෙන හබාරයි. තවතත් ඒ ලකුණ සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 66යි මේ වරට කිංස් කණ්ඩායමේ ලකුණු පුරව ලකුණු 66යි ප්‍රිය ක්‍රීඩාලු හිතෝනේ කිසිුණත් ඉල්ලීමක් කරනවා කිසිුණත් ආයෙත් එක්ම අපිට අත්අඩංගුවක් ලැබී තිබෙනවා මේ කාර්යාලයට ලැබී තිබෙන අත්අඩංගුවක් ඉතින් එය හිමිකරු අනන්‍යතාවය තහවුරු කරමින් එය ලබා ගන්න ටිකක් කාරුණික ඉල්ලීමක් කරනවා යම් කිසි කෙනෙකුගේ අත්අඩංගුවක් නැති වුණා නම් අපට ලැබී තිබෙන අත්අඩංගුවක් කාර්යාලයට වෙත ලැබී තිබෙනවා. ඉතින් එය අනන්‍යතාවය තහවුරු කරමින් එය ලබා ගන්නා ලෙස කාරුණික ඉල්ලීමක් කරනවා. දැන් වෙනසක් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු අහමඩ් කැඳවාගෙන තිබෙන්නේ පන්දුර 6ක් නිමා වන විට දැන් 7 වන පන්දුරය ක්‍රියාත්මක කරන අහමඩ් කැඳවාගෙන තිබෙන්නේ දැන් සෝදනම් දකුණත් පිටිකරුවාට එරෙහිව ක්‍රියාත්මක කරන්නට ප්‍රිය ක්‍රීඩාලු හිතතුනි මෞලිතුමා සූදානම් තිබෙන ආකාරයක් අපට දක්න වෙනවා. දැන් පායින් තර කරගෙන තිබුණා ඔහු වෙනුවෙන් එවර ඩ්‍රයිව් වයි ස්ට්‍රේට් ඩ්‍රයිව් පාරක් තාමත් අලංකාරයෝගේ පිට තියත් කරන ආකාරයක් මා දකින්නේ. තාම සාර්ථකයි පන්දු පතිතියේ මැඩි වටහා ගනිමින් ඔහු පිට රැගෙන යාමක් මා දකිනවා. පළපුරුදා තිබෙන ක්‍රීඩකෙක් මම මේ තමයි ප්‍රථමයෙන් සඳහන් කරේ මේ ක්‍රීඩකයා පිළිබඳව ප්‍රිය ක්‍රීඩාලු හිතදී ඕනම අන්තික පත්‍යක් සිදු කරත් ඔහුට හැකියාව තිබෙනවා පිට රැගෙන යන්න. තරමක් දැන් පිටින් ආක්‍රමණය සාර්ථක පන්දුවක් බවට පන්දු කරන්නට ඇතුළත් වෙන පන්දුවක් බවටයි අපට දක්වන්නේ. අහුමඩ්ගේ පන්දුව කිසිමත් හානියක් නැහැ. පන්දුවට ලකුණක් කරන්නට ඉඩ අවකාශයක් නැහැ ප්‍රිය ක්‍රීඩාලු හිතදී. නැවත සුබම් ඕද විකටාන්තිය තෝරා ගනිමි. එවර පියවරක් කීපයක් ඉදිරියට පැන පහර ඉලක්කයට වෑයම් කළා. එවර ඔහුට හැකියාවක් නැහැ ප්‍රිය ක්‍රීඩාලු. මම දකින්නේ නෞක පිටිකරුවාගේ පැමිණීම සාර්ථකත්වයක් ගොඩනගා ගන්න ඉඩ අවකාශයක් නැහැ. ලකුණු අතර ඉන්නේ ඉඩ අවකාශයක් ඔහුට ලැබුණේ නැහැ. අනවශ්‍ය කලබල ගතියක් තුළ තමාගේ කඩුල පූජා ක්‍රමෙන් යන්නට සිදුවන අපේ ක්‍රීඩාලු. තම පිටේ ඉන්න ආක්‍රමණය පිටේ ඉන්නේ පතිතිය සිදුවන විට තමා කලබල ගතිය මා දුටුවා. ඉතින් ඔහු පන්දු පත්‍ය පිළිබඳ අවබෝධයෙන් තොරව පහරක් ඉල්ල ක්‍රමයට වෑයම් කළේ. කඩුල රකින්න බැලවින් කඩුල දමා ගස්සන විට තවත් කඩුලක් විදවැටුවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 67යි මේ සිව්වන කඩුල බිඳ වැටෙන්නේ ප්‍රිය ක්‍රීඩාලු. නාවක පිටික සම්බන්ධ වී තිබෙන කිංස් කණ්ඩායමේ ශාමිල් නාවක පිටිකරුවා හැටියට සම්බන්ධිත අහමඩ් දිවෙනවා. එවරත් තරම පායින් දෙසින් ප්‍රබල ඉල්ලීමක්. නමුත් නිෂ්ප්‍රභා කරන ආකාරයක් අපට දක්න වෙනවා. විවිධ අන්ත පතිතා විවිධ තැන්වල සිදු කරන ආකාරයක් අපට දක්වන විටක පිටේ ඉන්න දෙසින් විටක පායින් දෙසින් මැනවින් සිදු කරන විට මේ පිටිකරුවා මෙල්ල කර ගැනීම තමයි පන්දු යවන්නේගේ වෑයම වී තිබෙන්නේ. ඒ මැනවින් සිදු කරන ආකාරයක් මා දකිනවා අහමඩ් තුලින් ප්‍රිය ක්‍රීඩාලු හිතෝරි නැවත දිවෙනවා. එවර සාර්ථකයි පිටේ ඉන්න ආක්‍රමණය. නමුත් සහන පිටේ යන පන්දුවක් ඇටියට සංඥා කරන විතවත් අතිරේක ලකුණු පෝෂණය කිරීමක්. ඒ සමග ලකුණු සංඛ්‍යාව එක් ලකුණකින් ඉහළ ලබා ගැනීමක් අපට දක්න වෙන විට දැන් තරමක වෙනසක් දෝලනයක් සමග පන්දු යොමු කිරීමක් පිකට තුලට දඟ කැමීමක් දුටුවා. සාර්ථක පන්දුවක් බවට පරිවර්තන විට තම සාර්ථක පන්දුවලක නිමාවක් මේ සත්වන පන්දුරේ කඩුලක් සමග අඩු ලකුණු සංඛ්‍යාවකින් පන්දුරේ නිමා කර තබනවා. මෙන්න මේ කාරණාව තමයි පන්දු යවන්නන් දැනගත යුතුම කාරණා. මොකද මේ ලකුණු පූර්ව නිරීක්ෂණය කිරීමේදී ලකුණු පූර්ව ලකුණු ෂීට් එක නිරීක්ෂණය කිරීමේදී ලකුණු 68ක් ලබාගෙන තිබෙනවා. මේ වන විට මේ දැවන්ත ලකුණු සංඛ්‍යාව අඩු කරන්නට පන්දු යවන්නන් මේ අවසන් පන්දු යවන්නන් උත්සාහ ගත යුතුයි. වේගය අඩු කරන්නට මා දකිනවා 7 වන පන්දුවර තුල අහමඩ්ගේ පන්දුවල තුල මේ බැලමින් සිදු කරා ප්‍රිය ක්‍රීඩාලු හිතුතුයි. නමුත් තාමත් මේ මෞලිතුමාගේ කඩුල්ල ලබා ගන්නට සමත්කම් දක්වන්නේ තාමත් කිසිදු ක්‍රීඩකෙක්ට
හැකියාවක් ලැබුණ මේ ඉනිමේ අවසන් පන්දුරේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 68යි සමස්ත ලකුණු සංඛ්‍යාව මේ වන විට ආකිල් කැඳවාගෙන තිබෙනේ අවසන් පන්දුරේ ක්‍රියාත්මක කිරීමට අල්ලක්කා ඩ්‍රයි කිරීමක් කවර තම සාර්ථකයි ප්‍රිය ක්‍රීඩාලු හිතුරි පන්දු රැක් ගන්නවා මිඩ්විකට් පන්දු රකින්න දැන් දෙදෙනෙක් රඳවාගෙන තිබෙනවා ෂෝට් මිඩෝන් එතකම මිඩ්විකට් යාර්ටි සීමාව තුල දෙදෙනෙක් රඳවා ගන්න පිට ලොනෝන් එතකම කවුකොන සහ මිඩ්විකට් ආවරණයට කෙනෙක් රඳවාගෙන තිබෙන ආකාරයක් අපිට දාවන ස්කාලෙක් කලාපේ කෙනෙක් රඳවා තිබෙනවා පායින් ශක්තිමත් කර තිබෙන ආකාරකය ලකුණු 6ක් බවට දැසසවා සංඥා කරන විට සමස්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 74යි. මා දුටුවා මේ තරගමාලාවේ ආරම්භයේ සිටම මේ දක්වාම මේ කණ්ඩායම් සියල්ලක්ම පහේ මේ පන්දුර 8ක් තුලදී ලකුණු 80 සීමාව ඉක්මවා ගියා. දැන් ආරම්භක යුගලේ අවසාන තුරුම්බ මේ දක්වාම ගත කරමින් මේ අවසාන පන්දුරේ තුල දැවී යාමකට හසු කර ගන්නවා බෞලතුමාගේ ඉවත්වීමක් අපට දක්වනවා. ඉවත්වීම අපට දක්වනවා. ඔහු විශාල සේවාවක් සිදු කරා තමගේ කණ්ඩායමට තමගේ කඩුල්ල අවසන් පන්දුරේ දක්වාම ආරක්ෂා කරගනිමින් තමා ලකුණු අතර සිටි ක්‍රීඩකෙක් හැටියට දැන් සමුගන්නා විට නවක පිටිකරු ෆයස් සම්බන්ධ වී තිබෙන ආකාරයක් අපට දක්වනවා. කිංස් කණ්ඩායමේ දැන් නවකයා දැන් ඒත් එක්කම දැන් සූදානම් පන්දුරේ ක්‍රියාත්මක වෙන නවකයාට එරෙහිව දැන් යාර 30 සීමාවේ ක්‍රීඩකයන් රඳවාගෙන තිබෙන නැවත උඩ පදුවක් නාෆ්ලාන් උත්සාහයක් ගත්තා. උත්තරමක් කවුකොන දෙසට වන්නට ඔහු නැඹුරු වී සිටියේ ප්‍රේක්‍රීඩාලු. ඒ නිසා මේ ලෝන්ොනේ ඉඩවකාශය ලෝන් ඔෆ් දක්වාම ව්‍යාප්ත වී තිබුණා. සෑහෙන ඉඩවකාශයක් තිබුණා. ඉතින් මා හිතන්නේ ඒ දැනගෙන මේ පන්දු පහර දියත් කරා. ඉතින් කවුකොන දෙස සෑහෙන දුරක් ගෙවාගෙන එන්නට ඔහුට සිදුනා යනුව උඩ පන්දුව ගිලියාමක් තුල ලකුණු දෙකක් බවට පරිවර්තනය වුණා ප්‍රේක්‍රීඩාලු. ඉතින් ඒවත් සාර්ථක පන්දුවක් පිටින් ආක්‍රමණය ඉතාමත් වේගවත් ලෙස යොමු කරනවා. හානියක් නැහැ පන්දුවට ලකුණක් කරන්න ඉඩවකාශයක් නැහැ. ලකුණු සංඛ්‍යාව මෙවිට ලකුණු 76යි සමස්ත ලකුණු සංඛ්‍යාව කිංස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කඩුළු 6ක් විදවැටෙන විට නැවත දිවනා දුර්වල පන්දුවක් කෙවර තමගේ අතෙන් ගිලිහෙන පන්දුව එල්ලයක් නොමැති පන්දුවක් බවට පරිවර්තන වුණා ප්‍රේක්‍රීඩාලු හිතුතුනි. අතේකම සංවිධායකතුන් දැනුවත් කරනවා මේ තරගමාලාවේ නිසි අධීක්ෂණයක් යටතේ ලෙජන්ඩ්ස් කණ්ඩායමක් අනාගතයේ නිර්මාණය කරන්නට බලාපොරොත්තු වන බව ඒ නිසා මේ තරගයේ හොඳම දක්ෂතාවයන් තිබෙන ඒ ලෙජන්ඩ්ස් වරුන් තෝරා ගැනීමත් මේ තුල සිදුවන වගත් දැනුවත් කරනවා. නිසා ඔබේ ලෙජන්ඩ්ස් කණ්ඩායමට ඔබ සම්බන්ධ වෙනවා නම් ඔබට හැකියාව තිබුණා අද දිනේ හා හෙට දිනේදී පැවැත්වෙන මේ පිටිය තුල තරගවලට සහභාගී වෙන ඔබේ දස්කම් අතර ප්‍රදර්ශනය කළ යුතුයි සිටිය යුතු වගේ ඔබට ආදරිත සිපත් කරනවා. එවිට ඔබට හැකියාවක් තිබුණා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ඇතුළත් වන්නට කියන කාරණාව මතක් කරන විට දැන් උන් ඉනිම අවසන් ලකුණු සංඛ්‍යාව ලකුණු 79යි කඩලු 5ක් විද වැටි හමාරයි ප්‍රේක්‍රීඩාලු හිතුනේ ප්‍රතිවාදී පිළිතුරු සොයා යන කණ්ඩායමට ලකුණු 80ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. தற்போது முதலில் நிறைவு காணும் போது கிங்ஸ் அணியில் மொத்தம் எண்ணிக்கை 79 கணக்குடையதாக எதிராக 80 ஓட்டங்கள் பெறுவனும் அங்கே 8 பந்தோருக்குள்ளே பொறுத்தது பார்ப்போம். ஓரியன்ஸ் அணி அந்த வெற்றியை தற்செல்வா இல்லாவிட்டால் கிங்ஸ் அணி வெற்றியை தற்செல்வான்னு பொறுத்து தான் பார்க்கணும். தற்போது காலத்தில் பணி விவாதிப்படி அன்போடு கேட்டுக்கிறோம். සූදානම් පිළිතුරු සොයා යන කණ්ඩායම ලකුණු 80ක ඉලක්කයක් ලබා දී තිබෙන්නේ කිංස් කණ්ඩායමයි. එතකම මේ තරගමාලාවේ තිරේ පිටිපස යෝධ ශක්තිය බවට අනුග්‍රහ දායකත්වය ලබා දෙමින් අපට දායකත්වය ලබා දුන්නා වූ ඒ බහුතුන ආදරණීය ශ්‍රීපාත් කරනට උන්ට ස්තුතිය පුද කරන ප්‍රථමයෙන්ම මේ තරගමාලාවට ඔබ ලබා දුන්න අනුග්‍රහ දායකත්වය නිසාම ඔබට ඔබේ ව්‍යාපාරයන් සර්වත් ප්‍රකාරයෙන් සාර්ථක වන්නට ඔබේ දූ දරුවන් අධ්‍යාපනයේ යෙදෙනවා නම් ඒ කටයුතු සර්වත් ප්‍රකාරයෙන් සාර්ථක වන්නට ධෛර්ය ශක්තිය ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා. SHM ගෞස් විරාන් රතබ හාජියාල් මැතිතුමා මේ මොහොතේදී ආදරණීය ශ්‍රීපාත් කරනවා. මේ තරගමාලාවේ විශේෂිතම අනුග්‍රහ දායකත්වය ලබා දී තිබෙන එතුමා ඉතින් මම හිතන්නේ එතුමාගේ ව්‍යාපාරයන් සර්වත් ප්‍රකාරයෙන් සාර්ථක වන්නට කියා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම MNM නසීර් මහත්මයාත් මේ මොහොතේදී ආදරණීය ශ්‍රීපාත් කරනවා. එතමකම සාකිර් මහත්මයා වුන් දෙදෙනාම වෙළඳ ව්‍යාපාරිකයන් හැටියටයි රත්ව පුරවරේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ. ඉතින් එතුමා දෙදෙනාටත් මා ස්තුතිය පුද කරනවා මේ තරගමාලාවේ අනුග්‍රහ දායකත්වය ලබා දීම සම්බන්ධව. ඒත් එක්කම කුළුබඩු නිෂ්පාදනයේ තොගසා සිල්ලර වෙළඳ ව්‍යාපාරික NB
රෂීද් සමග සප්‍රින් ආරම්භක යුගලය ක්‍රියාත්මක වන්නේ ප්‍රථම පන්දුවම ලකුණු 6ක් බවට පරිවර්තනය කරගත්තා. නමුත් මා දුටුවා කිංස් කණ්ඩායමේ ප්‍රථම පන්දුව ප්‍රතිවාදී යොමු කරන ප්‍රථම පන්දුව කඩුල්ලක් බවට පරිවර්තන වුණා. නමුත් දැන් ඔරියන්ස් කණ්ඩායමේ ප්‍රථම පන්දුව ලකුණු 6ක් බව රෂීද්ගේ පිට කතා කරන තිබෙන ආකාරයක් අපට දක්වනවා අපේ ක්‍රීඩා අලුතුනි. තරමක් දුරට දැඩි අවරස්නයක් ක්‍රීඩා පිටියට පත් වෙන ආකාරයක් අපට දක්වනවා ක්‍රීඩා පිටිය. නමුත් ක්‍රීඩකයන්ට තරමක් දුරට මේ අවරස්මී ආබාධයක් වුණත් තරගේ රොකඩ පවත්වාගෙන යන්නට පෑයම් කරන විට අවරස්ථාශනිය හැඩකාල පහරක් කෙල කර ගන්නවා. ලකුණු 6ක් බවට රෂීද්ගේ පිට කියාපාන අපේ ක්‍රීඩා අලුතුනි ඒ දෙවන 6 පහර බවට පරිවර්තනය කර ගන්න ඔහුගේ පිට තුලින් ගොඩනගා ගත්තා වූ ලකුණු පුරන ශක්තිමත් යෝධ 6 පහරක් කෙල කර ගන්නා විට ලකුණු සංඛ්‍යාව ලකුණු 12 බවට පරිවර්තනය වෙන අපේ ක්‍රීඩා අලුතුනි වොරියන්ස් කණ්ඩායමේ ලකුණු පුරව. ආරම්භක පන්දු යවන තරම් සාර්ථක පන්දුරක නොවේ නියැලෙමින් තිබෙන්නේ කිසිුණත් ලකුණු 12ක් මේ වන විට ප්‍රතිවාදීට ලබා දී හමාරයි මේ තරපිටිය තුල ප්‍රේ ක්‍රීඩා අලුතුනි කිසිුණත් තරමක් දුරට දිරිමත් කිරීමක් අපට දක්වන නෂ්ටයික පිටිකරු කිසිුණත් ඔහුගේ අරමුණ වෙන්නේ මේ තරග ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් තවත් තරග වටයකට සුස්කම් ලබන්නට වෑයම් කිරීම තමයි අරමුණ. නමුත් ඒ ආනුව ක්‍රියාත්මක කරන විට නැවත රෂීද්ගේ පහර උඩ පන්දුවක්ද අරක ගන්නට තිබුණු උඩ පන්දුව ප්‍රේ ක්‍රීඩා අලුතුනි දෙවන උත්සාහය සාර්ථක කර ගන්නවා. ඒ කවුකොනේ පන්දු ලකින ලාබල වී පසුවන්නා උඩ පන්දු රැක් ගන්නා විට ආරම්භක සම්බන්ධතාවයේ ලකුණු 12 දිම නිමාක දමනවා. තමගේ පිට තුලින් ලකුණු 12ක් තමගේ කණ්ඩායම රැස් කර ගන්නා විට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි සමස්ත ලකුණු සංඛ්‍යාවේ කඩුලක් විද වැටෙන විට නවක පිටිකරු සම්බන්ධ වන්නේ ප්‍රේ ක්‍රීඩා අලුතුනි රොයල්ස් කණ්ඩායමේ නවක පිටිකරු වොරියර්ස් කණ්ඩායම සමාන වොරියර්ස් කණ්ඩායමේ නවක පිටිකරු ලයිස්ටේ තුන්වන දැන් සම්බන්ධ වෙන ආකාරයක් අපට දක්වන ලකුණු 12යි මේ වන විට නවක පිටිකර අකිල් සම්බන්ධ වෙන ආකාරයක් අපට දක්වනවා. ලකුණු සංඛ්‍යාව තාමත් නැදී පවතින ලකුණු 12යි. නමුත් ආරම්භ ප්‍රධාන විසුතුමනි පෙර පන්දුරේ තවත් එක් පන්දුවක් ඉතුරු වගයි දනුවත් කරන්නේ. නැවත තරගය ආරම්භ කිරීම සඳහා සූදානම් ප්‍රේ ක්‍රීඩා අලුතුනි දෙවන පන්දුරේ ප්‍රථම පන්දුව යොමු කිරීම සඳහා සූදානම් කැඳවාගෙන තිබෙනවා. එතම සාර්ථක පන්දුවක් යොමු කරන විට මා දකින්න තරම් සෑයමකට පත්වන්නේ කඩු රකින්න අපේ ක්‍රීඩා අලුතුනි දැන් මේ මොහොතේදී අපට දක්වන අපේ ක්‍රීඩා අලුතුනි මේ දිනවල අපට ලෝකයේ දිහා බලන විට අපිට කතා බහට ලක් වෙන්නේ ලෝකයේ පුරාම කතා බහට ලක් වෙන්නේ ප්‍රේ ක්‍රීඩා අලුතුනි යුදමය තත්ත්වය පිළිබඳව තමයි කතා බහට ලක් වන්නේ ප්‍රේ ක්‍රීඩා අලුතුනි. ඉතින් අප දකිනවා ඉරානයේ සෙවෙන් නියුතු ඒ ඉරාන කණ්ඩායමට ක්‍රීඩා කරපු ෆෞසුල් ખાન මහත්මයාත් අපට දක්වනවා. ඉතින් ඔහුත් මේ තරගමාලාවේ එක්ව ක්‍රීඩා කරන ආකාරයක් අපට දක්වනවා. ඔහු ඉරාන නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් හැටියට තමයි හඳුනා දෙන්නේ. සමහර ඇත්තටම හිතන්න පුළුවන් නෙට්බෝල් ක්‍රීඩා කරන්නේ කාන්තාවන් කියා. නමුත් මම හිතන්නේ ඔහුත් ක්‍රීඩා කළා වගේ දැනුවත් කරනවා. මම දන්නේ නැහැ ඇත්ත කාරණාව මොකද්ද කියලා. කෙසේ වුණත් එක්තරා කණ්ඩායමක් ක්‍රීඩා කරවා වගේ දැනුවත් කරනවා අපේ ක්‍රීඩා අලුතුනි. ඉතින් කෙසේ වුණත් දෙවන පන්දුරේ ක්‍රියාත්මක වන්නේ තාමත් රැඳී පවතින ලකුණු 12 සීමාවේ දැන් ක්‍රියාත්මක වන්නේ ඉනිමේ දෙවන පන්දුරේ දිව්‍යරාජ් තමක් සීමාන්තයේ සිට කිංස් කණ්ඩායමේ මනස් ප්‍රේ ක්‍රීඩා අලුතුනි තාමත් සාර්ථක පන්දුවක් යොමු කරන්නේ. මේ පිටිකරුවා තරමක් දුරට මේ අන්දමන්ද වෙන ආකාරයක් මා දකිනවා තමගේ පන්දුරේ තුල මේ පිටිකරුවාගේ මේ පහර එල්ල කරන්නට වෑයම් කළත් මා දකින්නේ.
සබ්රින් මම හිතන්නේ පන්දු තෝරා බේරා ගැනීමක් මා දකින්න මොකද ඔහුගේ සාර්ථක පන්දු මගහැරීමක් මා දකින්න මේ පන්දු යවන්න ඉතාම සාර්ථකව මේ පිටිකරුවා මෙල්ලගෙන තිබෙන ආකාරයක් මා දකින්න මේ මොහොතේදී. ඉතින් මේ තමයි සිදු කරගත්තේ ජේසි අංක 10 පැනද පන්දු යවන්න සබ්රින්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ක්‍රිකටාලුති. හොද විකට අන්තිය තෝරා ගනිමින් නැවත දිව්‍යනවා තමයි සීමාන්තයේ. ඒවර පායින දෙසියම කරන පන්දුව ෆුල් ක්‍රීමට වෑයම් කළත් ප්‍රබල ඉල්ලීමක්. නමුත් ප්‍රධාන සුතුමයි වයිට් පන්දුවක් ලෙසින් පායින හැරගිය පන්දුවක් ලෙසින් සීමා කළ මේ ඔබ මතකයි නම් 2025 වර්ෂ අවසන් කාර්තුවේදී ICC නව නීතිමාලාවක් නිකුත් කරනවා මේ තන තීරුව තුළ තවත් අතිරේක ගයිඩ්ලයින් නැත්නම් වයිට් ලයින් දෙකක් තිබෙනවා මේ දැන් ඇතුළත් වී තිබෙනවා ඝන පන්දුව තුළ තාමත් සැහැල්ලු පන්දුවේ ඇතම් තැන්වල ඒ ක්‍රියාත්මකයෙන් පවත්වනවා. නමුත් මේ තරගමාලාවේ නම් මම දකින්නේ කෙසුණත් මේ පායින දෙසින් ඔහු යොමු කරපු පන්දුව මේ නව නීති අනුව ඒ නිවැරදි පන්දුවක්. නමුත් දැන් මේ තරගයට අදාළ කාරණාවක් නෙවෙයි මම ප්‍රකාශ කරේ. නමුත් සැහැල්ලු පන්දුව තුළ එවැනි තත්ත්වයක් තාමත් අපට බහුලව දකින්න නෑ ප්‍රේක්ෂකයාල හිතදී. නමුත් එය දැන් නීතියක් වාට පරිවර්තන වෙ තිබුණා. මොකද පායින දෙසින් විකට්ටු අසලින් ඇදින පන්දුවේ නිවැරදි පන්දුවක් ලෙසින් තමයි නව නීති අනුව තිබෙන්නේ. ඉදිරියේදී මා විශ්වාස කරනවා සැහැල්ලු පන්දු සැහැල්ලු පන්දු තරගමාලාවක් තුළ මේ වයිට් ලයින් සහ ගයිඩ් ලයින් අපට දකින්නට හැකියාවක් ලැබෙවි කියා. මොකද ඒ වාසිදායක තත්ත්වයක් වාට පන්දු යවන්නන්ට පත් වෙනවා. මොකද පිටින් සෑහෙන පිට යන පන්දු කනේ තුල ඇතුළත් වෙනවා. නමුත් පායිනෙන් විකට්ටු අසල යන පන්දුව වයිට් පන්දුවක් වාට පරිවර්තන වෙනට තරමක් දුරට මානසිකත්වයේ බිඳවැටෙනවා පන්දු යවන්නන්ගේ. ඉතින් ඒ අනුව ක්‍රියාත්මක වෙනවා මේ මම හිතන්නේ ඉදිරියේදී අපට දැක ගන්නට හැකියාවක් තිබේවි. මේ සැහැල්ලු පන්දුවටත් ඒ නව නීතිය ඇතුළත් වෙනවා නම් මම හිතන්නේ වාසිදායක තත්ත්වයක් පන්දු යවන්නන් දෙසට යොමු වුණා ප්‍රේක්ෂකයාල හුති. දැන් පිටිකරුවාට එරෙහිව දක්ුණත් පන්දු යවන්න සුදා මොහොත විකටාන්තිය තෝරා ගනිමින් තමගේ සීමාතිස්. ඒවර සාර්ථකයි වේගය අඩාල ක්‍රම යොමු කරන පන්දුව විකට්ටුව තුලට යොමු කරන විට තවත් දෙවන විකට්ටුව බිඳ වැටෙනවා. ප්‍රේක්ෂකයාල හිතුතුනි ඒ සමග තරමක් දුරට ආරම්භක විකට්ටුවේ බිඳ වැටීම ප්‍රබල තර්ජන පීඩනයක් එළකන ආකාරයක් මා දකිනවා. මේ පැමිණෙන්නන්ට ප්‍රේක්ෂකයාල හිතුදී විශාල වගකීමක් තිබෙනවා. මේ තමගේ කඩුල්ල ආරක්ෂා කර ගැනීම අතිශයම වැදගත් කාරණාවක්. මොකද මේ ජයග්‍රහී ඉලක්කය කරා යන්නට විශාල වගකීමක් තිබෙනවා ප්‍රේක්ෂකයාල හිතුදී. දැන් කණ්ඩායමේ නායකත්වයේ මේ වගකීම ඔහුට මිදෙන්නට බෑ. ඔහු මිදුනොත් ඔබේ තරගයේ පරාජය පත්වන්නට පුළුවන්. නිසා මේ වගකීම නායකත්වයේ වගකීම ඔබට මා සඳහන් කරනවා. ඔබ දිනමත් තින් උදෙසා ඔබ දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට දෝෂාරෝපණ ලක්ෂණ ක්‍රීඩකයෙක් හැටියට ජාතික කණ්ඩායමේ සිටි ක්‍රීඩකයා තමයි දසුන් ශානක ප්‍රේක්ෂකයාල හිතුදී. නමුත් ඔබට මතකයි නම් මේ 2020 ආරම්භය තරගමාලාව තුල හෝ සමත්කම් දැක්වේ නැතුණත් අවසානයේ අවශ්‍ය මොහොතේදී අප මම හිතන්නේ අපේ ගෞරවයට මේ ශ්‍රී ලංකා මාතාවේ ගෞරවය රැක ගන්නට ඔහු සමත්කම් දක්වනවා. ඒ නායකත්වයේ අවශ්‍ය මොහොතේදී කටයුතු කළා ඉදා තරගමාලාව තුළ. නමුත් අවසනාව අපට තරගයේ නිවත්වන්න සිදුනාත් ඔහුගේ මම හිතන්නේ නායකත්වයේ කැපකිරීම අගය කළ යුතුයි ප්‍රේක්ෂකයාල. බොහෝ දෙනෙක් කතා කරන්නට පිළිඹුණා ඊට පස්සේ දසුන් ශානක පිළිබඳව අනිවාර්යයෙන්ම සිටිය යුතු ක්‍රීඩකයෙක් හැටියට බොහෝ දෙනෙක් කතා කරන්නට පරිවර්තන වුණා. ඒ අනුව ඔබත් සමත්කම් දැක්විය යුතුයි. කඩළු බිඳ වැටෙන විට නායකත්වයේ ඒ බර කරට ගත යුතුයි ප්‍රේක්ෂකයාල. ඒ අනුව අහුමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන කණ්ඩායමේ නායකත්වය තාමත් මන්දගාමී ලකුණු පුරා ලකුණු 15යි. මේ වන විට වෝරියර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කිංස් කණ්ඩායමේ තර්ජනය අභියෝගය කොතරම් දුරට සාර්ථක ඉතාමත් අලංකාරයි ට්‍රයි කිරීම ඉතාමත් විශිෂ්ට ඒ පුනරූපණයකින් දකින්න හැකියාව තිබෙනවා. පළපුරුදු තිබෙන ක්‍රීඩකයෙක්ගේ දස්ගම දකින්නවා ලක්ෂණ අහුමත් තුලින් ප්‍රේක්ෂකයාල හිතුනි මේ තමයි සැහැල්ලු පන්දුවේ තිබෙන අලංකාර පහළවල් එල්ල කරන්නට හැකියාව තිබෙන ක්‍රීඩකයන් බවට පරිවර්තන වීම ඔබ සතු වගකීමක් නැත්නම් පුහුණුව කියන කාරණාව අත්‍යවශ්‍යයි ප්‍රේක්ෂකයාල. ඒ ලකුණු 6 සමග ලකුණු සංඛ්‍යාව මෙවිට ලකුණු 19 බවට පරිවර්තන වෙනවා. තරමක් දුරට ඔය එල්ල කර පාර තව ශක්තියක් බවට පරිවර්තන වෙනවා ලකුණු පුරවට. මෙවැනි පහරවල් එල්ල කරගත යුතුයි තමාගේ ජයග්‍රහණ උදෙසා. ලකුණු 80ක ඉලක්කයක් කබා යන තිබෙන්නේ. ඒ ආනුව දැන් ඉනිමේ තුන්වන පන්දරේ ක්‍රියාත්මක නිමිතයි කැඳවාගෙන තිබෙනවා විශ්වාසය තබා රිකාස් කැඳවාගෙන තිබෙන්නේ ප්‍රේක්ෂකයාල හිතුනි කිංස් කණ්ඩායමේ රිකාස් කැඳවාගෙන තිබෙනවා පන්දරේ ක්‍රියාත්මක කිරීම. තාමත් මන්දගාමී ලකුණු පුරක් අපට දක්න වෙන්නේ. මොකද මේ අභියෝගයක් වී තිබෙන ලකුණු 80ක ඉලක්කය හබා යන්නට නම් මේ පිටිකරුවන් දෙදා කඩුල ආරක්ෂා කරගැනීම ප්‍රබල පහරවල් එල්ල කරගත යුතු යා යුතුයි. ඉතින් අහම්බට විශාල වගකීමක් තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය අනුව තමගේ කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙනියනවා නම් අහම්බට කඩුල ආරක්ෂා කරන අතිශයම වැදගත්. සේම මේ ස්ට්‍රයිකර් පිටිකරු ස්ට්‍රයිකර්ගේ තිබෙන පිටිකරුවත් අතිශයම වැදගත් කඩුල ආරක්ෂා කරගෙන ඔහු
ප්‍රබල පහරවල් වලට උත්සාහ ගන්න ආකාරයක් මා දකිනවා. නමුත් පන්දු පතිතම් පිළිබඳ අවබෝධකින් තොරව පහරවල් එල්ල කරන ආකාරය තමයි මගේ දැස්ට විවර වෙ තිබෙන්නේ ප්‍රේක්ෂකයාලු. කෙසුණත් එයාර කැටි පන්දු ෆුල් කිරීම සාර්ථකයි. ඩිෆයින් ලෙක්කලා අපේ හරහා ලකුණු 6ක් බවට පරිවර්තනය කර ගන්නවා. පසුපාදයේ ෆුල් කිරීම මනරම් පන්දු පහර අධ්‍යාත් කර ගන්නවා. මෙවැනි හැඩකාර පහරවල් එල්ල කරගත්තොත් ප්‍රේක්ෂකයාලුතුනි මේ අභියෝගය ඔබට ආශිර්වාදයක් වන්නට ඉඩ අවකාශය බොහෝ දුරට විවර වෙනවා කියලා අපිට තුල බලමු මේ ආශිර්වාදයක් වට පරිවර්තන වේවිද නැත්නම් අභියෝගයක් වටම තිබෙවිද කියලා බලමු. අන්ත්‍ය වෙනස් කරගනිමින් දැන් පන්දුරේ ක්‍රියාත්මක නැවතත් නොපත්තිද පන්දුවක් යොමු කරන්නේ මා දකින්න ඔහුගේ පන්දුව ගුවනේදී දෝලන වීමක් මා දකින්න මේ තුල තමයි ඔහුගේ පන්දු පාර පුල්ටොස් පන්දුවක් යොමු කරන්නේ. මොකද පිටිකරුවාට වාසිදායක පන්දුවක්. නමුත් ඔහුගේ පහර එල්ල කිරීමේදී වේගය අඩාල වුණා. ඔහු ප්‍රබල ශක්තිමත් පහරක් එල්ල කරන්නේ. මෙන්න මේ තමයි මා කියපු කාරණාව. ඔහුගේ පන්දුවේ පුල්ටොස් පන්දුවක් පාට පරිවර්තන අවාසනාව පන්දු යවන්න කොතරම් සමතෙක් වුණත් වැඩි නැහැ. පන්දු රකින්න නැති දුර්වලතාවයන් සිදු වෙනවා නම් මේ අවශ්‍ය කඩළු ඔබ තුලින් ගිලිනවා කියන්නේ ඔබේ ජයග්‍රහණය සෑහෙන ඈතකට යන්නට පුළුවන් ප්‍රක්‍රියාවලු. ඒ නිසා කල්පනාකාරී යුතුයි. තිදිනේ දිව ගියත් උඩපන්දුව සමහර විට මට හිතෙන්නට පුළුවන් මේ සූර්යාලෝකය නිසා වෙන්ද උඩපන්දුව ගිලී යන්නට පුළුවන්. මොකද අසමත්කම නොවේ මේ ප්‍රදර්ශනය කරන්නේ මේ තරමක් දුරට දැන් හිරුවාස්නක් කිරා පිටේ දැදහැලනවා. ඒ අනුව සමහරට වෙන්නටත් පුළුවන්. කිසුණත් පාඩුව තිබෙනේ පන්දු රකින්න කන. නැවත කෙටි පන්දුව. එයාලා අකුළු 6ක් පාට පුල් කිරීම තුළ අපට දක්නබිනා ප්‍රක්‍රියාවලු හිතුතුනි. ඉතින් මා දක්නවා මේ පන්දු යවන්න ගුවනේ දෝලනය කරන පන්දුව තරමක් දුරට පිටිකරුවන්ට අසමත් වෙනවා. මේ උඩපන්දුව පෙර උඩපන්දුව රැකගත්තා නම් මේ ඉරණට ඔබ ගොදුරු වන්නේ නැහැ ප්‍රේක්ෂකයාලු හිතුනි. ඒ තමයි ඔබේ අවාසනාව. උඩපන්දුවක් ලබා දෙන විට කොහොම හෝ කමන්නේ උඩපන්දුව ලබා ගැනීම අතිශයම වැදගත් කාරණා. දැන් ඔබට පේනවා උඩපන්දුවේ කිලියාමේ ප්‍රතිඵලය ලකුණු 12ක් පන්දු දෙකක් තුඩි ලබා ගත්තා මේ පිටිකරුවා. ඔබ රැකගෙන ඉවත් කර තිබුණා නම් මේට ඔබ ගොදුරු වන්නේ නැහැ ප්‍රේක්ෂකයාලු හිතුනි. දැන් කරන්න දෙයක් නැහැ. ඔබ ප්‍රමාදයි. ඔබට ලබා දෙන උඩපන්දුව ලබා ගැනීම අතිශයම වැදගත් කාරණාව. පුන අපි කිව්වත් ඔබේ දුර්වල පන්දු රැකීම ඔස්සේ ඔබේ ප්‍රතිඵලය බවට පරිවර්තන වෙන්නේ ඔබ සතුව තිබෙන ජයග්‍රහණයක් පවා ප්‍රතිවාදී උදුරා ගන්නට හැකියාවක් තිබෙන නිසා කල්පනාකාරී යුතුයි. සෑම විටම ආරම්භයේ සිට 7 වන්නා දක්වාම පැමිණෙන පිටිකරුවන්ගේ කඩුළු රැක ගැනීම අවතක්ෂයක් ලක්කා නෙවෙයි පසුපුල පැමිණෙනවා. ඔවුන් පන්දු යවන්නන් සාම කණ්ඩායමක සිටින්නේ. ඒ නිසා තමයි මේ ප්‍රබල පිටිකරුවන් ලබා දෙන උඩපන්දු රැක ගැනීම අතිශයින් වැදගත් කාරණාවක්. ලකුණු සංඛ්‍යාව මෙන්නට ලකුණු 39යි සිවන පන්දුරේ නිමා සිවන පන්දුරේ ආරම්භ කිරීම සඳහා සූදානම්. ලකුණු 39යි. දැන් මේ වාසිදායක පන්දුරයක් වට පරිවර්තන වුණා. මේ 6 පහරවල් දෙක ශක්තියක් වුණා තමගේ ලකුණු පුරවට ප්‍රේක්ෂකයාලු හිතුතුනි. දැන් සිවන පන්දුරේ ක්‍රියාත්මක වන්නේ දැන් තරමක් දුරට පන්දු 30යි ලකුණු 41ක් අවශ්‍යයි තරගේ ජය ගන්නට. පන්දු 30ක් අතතිය තමයි තාමත් ප්‍රතිශිෂ්ඨිතේ මේ පිටිකරුවන් යුගලය. දැන් මේ පිටිකරුවා ඉවසීමෙන් කටයුතු කරා නම් මා විශ්වාස කරනවා ජයග්‍රහී ඉලක්කය පහසුවෙන් යන්නට ඉඩ අවකාශයක් ලැබෙවි ප්‍රේක්ෂකයාලු. බෙහෙම ස්තුතිවන්ත යුතුයි පීපල් ලිසින් ආයතනයට බෙහෙම ස්තුතිවන්ත යුතුයි මේ සම්බන්ධීකරණය කරේ දිනු කොල්ල ප්‍රවාණ සේවයේ අධිපතිතුමන් මොහමඩ් රිසා මහත්මයාට බෙහෙම ස්තුතිවන්ත යුතුයි. මේ තරගමාලාවක් පුළුල් තිරයක් ඔස්සේ ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ඉඩ අවකාශය ලැබුවා. මම හිතන්නේ ප්‍රථම අවස්ථාව විතුයි මෙවැනි පුළුල් තිරයක් ඔස්සේ මේ තරගය එතුමාගේ සම්බන්ධීකරණය තුල තමයි මේ කැඳවාගත්තේ පිපිලිස් ආයතනයේ. ඉතින් ඔවුන්ට ස්තුතිවන්ත යුතුයි. ඔවුන්ගේ මම හිතන්නේ කාලය සමය කැප කරමින් අප වෙනුවෙන් ඔවුන්ගේ ජංගම රථය ගෙනවිත් මේ තරගමාලාව පුළුල් තිරයක් ඔස්සේ ප්‍රේක්ෂකයන්ට නැවුම් ආස්වාදයක් ලබන්නට ඉඩ අවකාශය ලබා දීම අතිශයම වැදගත් කාරණාවක්. ඉතින් මම හිතන්නේ සම්බන්ධීකරණය කර මොහමඩ් රිසා මහත්මයාට බෙහෙම ස්තුතිවත් වෙනවා. ලකුණු සංඛ්‍යාව වෙනසක් ලකුණු සංඛ්‍යාව ලකුණු 41යි කඩුළු දෙකක් විද වැටි. දැන් මේ දෙදෙනා තරමක් දුරට කල්පනාකාරීව ක්‍රියාත්මක වන ආකාරයක් අපට දක්වනවා. ඉනි මේ ක්‍රියාත්මක වන්නේ සිවන පන්දරය ජේෂංක 10. ඔහුගේ දෙවන පන්දරේ ක්‍රියාත්මක වීම පවතින ඉතා පිටියේ නැවත දිවන අවුද විකටන්තය තෝරා ගනිමින් වර පහරක් කෙල්ල කරන උඩ පන්දුවක් ලෙසින් රැක ගන්න ඉඩ අවකාශයක් නැහැ. නමුත් උඩ පන්දුව රැක නොගත්ත පන්දු නතර කර ගන්නටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. කවුකොන සහ මිඩ්විකටේ රකින්න දෙදෙනාම දිව ගියත් ඔවුන් අතරින් පන්දුව පත්තිදිගෙන් 4 සීමා කරා පියමන් කරන ප්‍රේක්ෂකයාලු විතරේ ලකුණු 4 සමග ලකුණු සංඛ්‍යාව මෙවට ලකුණු 40
5 දක්වා හිලංවා ගැනීමක් අපට දක්නට වෙනවා. අහමඩ්ගේ පිට තුලින් ලබාගත වූ ලකුණු 4. එතෙන් වායිතන අප්‍රේක්ෂාල ආරක්ෂක ඩිෆෙන්ස් කිරීමක් අපට දක්නට එක් ලකුණක පැතිමාරුවක් සිදු කර ගන්නා විට මිඩ්විකේට් පන්දු රකින්න පන්දු යොමු කරන විට 46 වන ලකුණ සනිටුවන් වන්නේ මට සඳහන් කරනවා අපේ සංවිධායකවරුන් සඳහන් කරනවා සිල්වෙස්ටා ක්‍රීඩා සමාජයේ තරමක් දුරට වෙනසක් සිදු වී තිබෙනවා මේ අද දිනේදී පැවැත්වෙන අද දින කියන්නේ මේ තරගමාලා 16 වන වතාවට පවත්වන ලබන මේ රතම ප්‍රීමියර් ලීග් තරගමාලාවේ මොකද රතම ප්‍රීමියර් ලීග් තරගමාලාවේ සංවිධායක කමිටුව කියන්නේ වෙනයි ප්‍රිය මම හිතන්නේ සිල්වර්ස්ටාර් ක්‍රීඩා සමාජයේ සංවිධායක කමිටුව වෙනයි ඒ වෙනස ඇති කරමින් තමයි දැන් අප මේ තරගමාලාවත් වෙනවින් සිටිනේ. ඒ නිසා තමයි විවිධ අධ්‍යක්ෂකම් ඔබට නැවුම් අධ්‍යක්ෂකම් බවට පරිවර්තනය කරමින් ඔබට ලබා දී තිබෙනවා. පුළුල් තිරය ඔස්සේ තරග නරඹන්නට සේම ගොඩක් මම හිතන්නේ බොහෝ කරුණුකාරණා වෙනස් වී තිබෙනවා අපේ ක්‍රීඩා අලුතේ. අනාගතයේ ලෙජන්ඩ් කණ්ඩායම තීරීමේ කටයුතු නිරත වෙනවා. ඉතින් මම හිතන්නේ දැවන්ත මුදල් සම්භාරයක් ඔබ කෙරෙහි විශ්වාසය තබමින් ව්‍යාපාරිකයන් යොදවා තිබෙනවා මේ තරගමාලාවට සුවිශේෂ කාරණාවක් බවට පරිවර්තනය වෙනවා. දැවන්ත මුදල් සම්භාරයක් මේ තරගමාලාවේ ජයග්‍රාහී කණ්ඩායමට ලබා දෙන්නට ඉතින් විශේෂම සඳහන් කළ යුතුයි සිල්වර්ස්ටාර් ක්‍රීඩා සමාජයේ අලියල් මහත්මයා බොහොම අපකැප වෙමින් තමගේ දායකත්වය ලබා දෙනවා අපේ ක්‍රීඩා අලුතෙනි. ඉතින් මා විශේෂම සඳහන් කළා ඇතමුගේ නම් ගම් නොකියවට සමාව යුතුයි. මොකද අපිට දන්වන ආකාරයට තමයි ඔබ පිළිබඳව අප දැනුවත් කරන්න. ඉතින් ඒ නිසා ඔබ අමතක කරා නොවේ ඔබ සියලු දෙනාගේ අනු වශයෙන් මේ වතුර අදිනන් පවා සිහිපත් කර යුතුයි. ඒ සියල්ලක්ම කැපකිරීම තමයි මේ සාර්ථක තරගමාලාවක පිටිපස්ස යෝධ ශක්තියක් බවට පරිවර්තන වෙන්නේ. ලකුණු සංඛ්‍යාව රැඳී පවතින ලකුණු 47යි කඩුළු දෙකක් විද වැටි වෝරියර්ස් කණ්ඩායම දැන් සුදරම් සිවන පන්දුරේ ක්‍රියාත්මකයෙන් පවතින්නේ ප්‍රේක්‍රීඩා අලු හිතෝතුනි. ඔහුගේ පන්දුරේ තවත් පන්දුවක් ඔබ කිප් සඳහා ඕද විකට් අන්තය තෝරා ගනිමින් දිවෙනවා. එවර වේගයට ආල කරමින් යොමු කරන පන්දුව පාර පුල් කිරීමක් ශක්තිමත් පාරක් නොවේ පිටිය තුලයි පන්දුව මිඩ්විකට් පන්දු රකින්න පන්දුව නතර කර ගන්නවට උත්සාහ ගත්තා. ෂොට් ලෙග්ගී පන්දු රකින්න උත්සාහ ගත්තත් අවසානයේදී මිඩ්විකට් පන්දු රකින්න දී පන්දු නතර කර ගන්නවට ලකුණක පැතිමාරුවක් 48 වන ලකුණ බවට පරිවර්තන විට පන්දොරේ නිවා දකින්න එස් සිව්වන පන්දොරේයි නිවා දකින්න ලකුණු සංඛ්‍යාව ලකුණු 48යි කඩුළු දෙකයි තපොදු நான்காவது பந்தோர நிலைப்பான பொதுமொத்த நிகழ் வாரியர்ஸ் அணி 48 ஓட்டங்கள் பெற்றுக்கொண்டு நிலை காணக்கூடியதாக இருக்கின்றது. 2 விக்கெட் இழப்புக்கு 48 ஓட்டங்கள் பெற்றுக்கொண்டிருக்கிறது வாரியர்ஸ் அணி. வெற்றிக்காக இன்னும் 24 பந்துக்குள்ளே 32 ஓட்டங்கள் பெறுவனும் வெற்றிக்காக வாரியர்ஸ் அணியை பொறுத்து பார்ப்போம். அந்த வெற்றியை தட்டி செல்வதற்கு வாரியர்ஸ் அணி முடியுமா இல்லாவிட்டால் கிங்ஸ் அணி வெற்றியை தட்டி செல்லுமா என்று பொறுத்து தான் பார்க்கணும். தற்போது ஒரு பரிமாற்றத்தில் அங்கே 5வது பந்து வீச்சாளர் பந்து வீசுவதற்காக வேண்டி நிப்ராஸ் தயாராக இருக்கிறார். பொறுத்து பார்ப்போம். அங்கே 5வது பந்து வீச்சாளராக நிப்ராஸ் தான் එසේ නම් තරගමාලාවේ තරමක් වෙනසක් සිදු කරමින් ඔබේ ආදරණීය වපරණගම ප්‍රාදේශ සභාවේ සභිකතු දරණ එතෙක්ම මේ රතම ප්‍රීමියර් ලීග් තරගමාලාවේ ප්‍රධානම දංවලේ පුරුකක් බවට පරිවර්තන වුණු තවත් කතිකත්වයක් තිබෙන දක්ෂතාවයන් බොහොමයි. ඉතින් ඔබට වැකියක් මතක් කරනවා රෆික් මහත්මයානි ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා අපේ සිංහල සාහිත්‍යයේ වැකියක් තිබෙනවා. නමුත් ඒ බොරු කරමින් ලොවෙන් එකෙක් එක් අංශයකට පමණයි සමත්කම් දක්වන්නේ නෙවෙයි විවිධාංශවල සමත්කම් දක්වන අපේ ක්‍රීඩා ලෝහිතතුනි. ඉතින් මම හිතන්නේ මේ විවිධ හැකියාවන් තිබෙන රෆික් මහත්මයාට ආරාධනා කරනවා මෙතන සිට මේ තරගයේ තත්තු ගෙනෙන්නට මම මතකට සමු ගන්නවා. ස්තුතියි. බොහොම ස්තුතියි. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව හොඳ අනුදැනුමක් තියෙන ප්‍රබල විශ්ව විචාරක පහේතවත් සියල් මහත්මයාණනි. එවන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 54යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 54යි. පන්දුට පාර දෙන සබ්‍රි සමග අහමඩ් තමයි සැදී පැසින ක්‍රීඩා පිටියේ. රත්මාන්ති සිට පන්දුවේ සදා සුදාල වෙනවා නිෆ්රාස්. නිෆ්රාස්ගේ පන්දුට පාර දෙන අහමඩ් ලකුණු ආර්සියනේ උඩු ගෝලේ පත්ලා ලකුණු 6 පරසා කළ පුළුවන්. ඒ ලකුණු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 60යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 60යි. ඒ වගේම මතක් කරගන්න ඕනේ ශ්‍රී ක්‍රීඩා සමාජයේ 16 වෙනි වතාවට සංවිධානය කරන ලබන RPL ප්‍රීමියර් ලීග් එකට තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය දායකත්ව සංවිධාන ශක්තිය ලබා දෙන්නේ
වැලිවඩ නමගිය රෙදිපිලි මාලිකයේ අධිපති ගෞස් පීරාන් හාජියාර් මැතිතුමා මතක් කරමින් නැවත ලකුණ ලබා ගැනීම සමත් වෙන්නේ නැහැ. එයාට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 60යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 60යි. හොඳ දේශගුණ පත්වෙන මේ මොහොතේ අබගස්තෝ දෙලුගාවත ක්‍රීඩාගරේ ලෝකයේ කොතන සිටියත් නරඹන්න පුළුවන් ෂයිට් පොල් ආයතනයේ සජීවී බැස්නා සජීවී සම්බන්ධීකරණ බොහොම ස්තුතිවන්ත වෙනවා සිල්විස්ටා ක්‍රීඩා සමාජ වෙනුවෙන්. ඒ වගේම නැවත සෝදාමට් ආවර්ත්‍යාත්ම 4 සීමා කරා දිනනවා පාන්දුව ලකුණු 4 බර්ෂා කරන්න පුළුවන්. තව ලකුණු 4 ලැබෙන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 64 බර්ෂා කරන්න පුළුවන්. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 64යි. ඒ වගේම සිල්විස්ටා ක්‍රීඩා සමාජයේ නායකත්වය අයියේ වලියාර් මහත්මයා සජීවී සිටවා මේ ක්‍රීඩා තරග සම්බන්ධීකරණයේදී මේ තරග සංවිධාන ශක්තියේදී එතුමාගේ අනුග්‍රහය අනුශාසනාව අපිට ලැබෙනවා. එවනවා තව පන්දුවක් එවන සුදානවා පාකුලන් ලබා ගැනීම සමත් වෙන්නේ නැහැ. එන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 64යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 62යි. ආමත් සමග වැලිමඩ පුරවරේ බියු දක්ෂම ක්‍රීඩකෙක් හැටි සලකා ගන්න පුළුවන් දබයින්න පුරවරේ. ඔව් රතම පුරවරට නායකම් කියන ක්‍රීඩකයා තමයි සාප්‍රි. එරෝ මේ තරගාවලිය සදා අපි සංවිධායක අපිට අනුග්‍රහය දායකත්වයේ දරන අපේ වෙළඳ හිතවතුන් කියන්න ඕනේ. ඔවුන්ගේ අනුග්‍රහය දායකත්වයේ සංවිධාන ශක්තිය නිසා තමයි සිල්විස්ටා ක්‍රීඩා සමාජයේ පුරා වසර 16ක් මේ වගේ අති දවත්තම ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන්න අපි ශක්තිය ධෛර්යය වස්සනාව ලැබෙන්නේ. ඒ අනුව නසීර් එළවලු වෙළඳ ආයතනයේ අධිපති එම්.එන්.එම්. ශාකිර් හාජියාර් මැතිතුමා ඒ වගේම ABDC කුළුබඩු වෙළඳ ආයතනයේ අධිපති ඉර්ෂාඩ් මහත්මයා ඒ වගේම රිවර්ට් වෙජිටබල් ආයතනයේ අධිපති අයියේ මලියාර් මහත්මයා ඒ වගේම දිනුකොල්ලා ප්‍රවාහන සේවයේ රතම රිසර්ව් මහත්මයා අපිට සුවිශේෂී අනුග්‍රහය දායකත්වය ලබා දෙනවා මේ තරගාවලිය සංවිධානය කරමිදී. ඒ වගේ මතක් කරන්න ඕනේ අබගස්තුව පොලිස් ස්ථානාධිපතිතුමා අපි සිහිපත් කරන එතුමාගේ අනුග්‍රහය ආශිර්වාදය ආරක්ෂාව ලැබෙනවා අපහට මේ තරගාවලිය පැවැත්වීම සඳහා. නැවත සූදානම් වෙනවා පන්දුව සඳහා ජන්සිගේ පාන්දුවන සාප්‍රීකාත්මක වන පාන්දුවන පාරක් කෙලිගෙන සඳහා හැකියාවක් කුල්න. ඔව් නැවත සූදානම් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 65යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 65යි. පුරා 16ක් වසර නොකඩවා පවත්වන RPL ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවෙනි දවස අදයි. හොඳ දේශගුණයක් මේ මොහොතේ අබගස්තු දිලුගහවත පත්වෙන මොහොතේ සුදානම් වෙනවා ජන්ෂීර් පන්දු යම් සදා විනිශ්චය පසු කරගනිමින් පාරක් කෙල්ල කර ඔඩ්ඩු ගෝලේ පත්‍ර පාන්දුව දර්ශනීයව හයේ පාරක් යන්නට පුළුවන්. පස්ස කරුවා හැටි සලකලවත් තමන්ගේ කණ්ඩායමේ නායකත්වය හරියාකාරව කටයුතු කරන අහමඩ් තමයි පන්දුව පාරක් කළගේ ඒ ලකුණු 60 මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 71යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 71යි. දාතාත්‍යාත්මකයි ලකුණු 6ක් වර්ෂනා කරන්න පුළුවන්. නැවත ලකුණු 6යි. ජන්ෂීර්ගේ පාන්දුවල පිට පාරක් කළ කර පාකුණු 6යි පාරල් දෙයක් කළ කලේ. ආමඩ් තමයි පාරල් කරේ. මේ විශේෂ නිවැදියා ඉල්හාම් කරලා රිස්වාන් මහත්මයා හමුවන්න රිස්වාන් මහත්මයා හමුවන්න ඉල්හාම් මහත්මයා නැවත සූදානම් ජන්ෂීර් ක්‍රීඩාගාර අන්තේශීය පන්දු සදා නැවත තුඩුගුවන්ෙන් පන්දුවරකින් උත්සාහය දරනවා. හැකියාවක් කුලේ දර්ශනීය පන්දු රැකීමක් කියන්න පුළුවන් අපේ ආදරේ හඳුන්වන අපේ අරපත් තමයි පන්දු රැකීම උත්සාහ කරේ. දර්ශනීය පන්දු රැකීමක් සඳහා කරන්න පුළුවන්. එයාට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 78යි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 78යි. ඒ වගේ මේ තරගාවලිය සඳහා අපිට අනුග්‍රහය දායකත්ව ලබා දෙන ඒ වැලිමඩ රතම පුරවරේ එළවලු වෙළඳ ව්‍යාපාරික නලින් මහත්මයා ස්මාර්ට් වීල් සෙන්ටර් අධිපතිතුමා සියාට් මහත්මයා
ඩිල්සන් ඇග්‍රෝ ට්‍රේඩ් සෙන්ටර් අධිපතිතුමා, තාජ් හෝටල් අධිපතිතුමා, අස්මන් වීල් ඔටෝ ලංකා රතබ අධිපතිතුමා, රතබ බේක් හවුස්, ඒ වගේම SI විකාස් මහත්මයා, තොග එළවදු වෙළඳාම, ඒ වගේම SM ඔටෝ මාට් රතබ අපිට අනුග්‍රහය දායකත්ව ලබා දී නැවත ක්‍රියාත්මක වන ආහ්වාන පාන්දුවල බාරක් කෙල්ල කරලා පසුපස දිවියලවා හතර සිවා කරා දියලා පාන්දුව එනවා තව ලකුණු හතර ලැබෙනවා. ඒ ලකුණු අතර මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 82 බවට සඳහන් කරන පුළුවන්. මුළු ලකුණු සංඛ්‍යාව 82යි. තරගයේ ජයග්‍රහණය කරා යනවා තංග පන්දුල පාර දුන් කණ්ඩායම. යනුව ඒ වගේම මේ තරගාවලිය සඳහා අපිට අනුග්‍රහය දායකත්ව ලබා දෙන SM රිස්වාන් මහත්මයා රතබ, ෆයස් මහත්මයා රතබ, ධනසිරි මහත්මයා ධනසිරි ලියවන පට්ටලය රතබ, ඒ වගේම මොහමඩ් කමල් මහත්මයා, MNH හිජාස් මහත්මයා, මුජී මහත්මයා, ඒ වගේම මොහමඩ් සෆ්රාන් මහත්මයා, නූර් මණික්කාර් මුට්ටකඩේ වැලිමඩ හાર્ඩ්වෙයාර් ආයතනයේ අධිපතිතුමා, සුල්පික් හාජියාර් මැතිතුමා වැලිමඩ කන්ස්ට්‍රක්ෂන් වැලිමඩ, ඒ වගේම වැලිමඩ ගෝල්ඩ් හවුස් ආයතනය, අක්‍රම් මෞලවිතුමා ගුරුතලාව, ශාන්ති ෂොස් වැලිමඩ, අජන්තා හෝටල් නුගතලාව, 5 ස්ටාර් හවුස් වැලිමඩ, අස්ලම් මහත්මයා පොලිතින් ව්‍යාපාරික, ඒ වගේම අස්සර් රියෝ කේක් ආයතනය වැලිමඩ, ARM රයිස් පැකට්, ඒ වගේම චාමර මහත්මයා, නූර් යහියා පිබලිස් ආයතන වැලිමඩ, සයිඩ් අහමඩ් සබ්රි මහත්මයා, ඒ වගේම හයිඩ්‍රොලික් හසන් මහත්මයා, ඒ වගේම රිපාර්ට් මහත්මයා අපිට මේ තරගාවලිය සඳහා අනුග්‍රහය දායකත්ව ලබා දෙනවා. අප සියලුම දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා සිල්වෙස්ටර් ක්‍රීඩා සමාජය වෙනුවෙන්.